හය වන ප්‍රශ්නය. අරය මීටර් 3ක් වන සංවෘත ගෝලාකාර ටැංකියක අරය මීටර් 3ක්ද උස මීටර් 4ක්ද වන සංවෘත ඍජු වෘත්තාකාර සිලින්ඩරාකාර ටැංකියක පරිමාවෙන් එකිනෙකට සමාන බව පෙන්වන්න. ඉගැන්න මෙහෙම දැන් අරය සෙන්ටිමීටර් 3ක් මීටර් 3ක් වන ගෝලාකාර ටැංකියක් තියෙනවා. මෙහෙම බෝලයක් වගේ ටැංකියක් තියෙනවා. ඊළඟට තව තියෙනවා අරය මීටර් 3යි. මේක මීටර් 3යි. දැන් අරය මීටර් 3යි උස මීටර් 4යි. එතකොට ඔන්න ඔහම ටැංකියකුත් තියෙනවා. මේ දෙකේ පරිමා සමාන බව තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ මෙහෙමයි. අපි ගෝලයක පරිමාව හොයනවා. එහෙම නැත්නම් ගෝලාකාර ටැංකියේ පරිමාව ඒ සූත්‍ර මතක තියෙන්න ඕනේ 3න් 4යි πr ඝනය. එතකොට ඉතින් මේකට ආදේශ කරමු 3න් 4යි. එතකොට පයුට මොකක්ද ආදේශ කරන්න කියලා දීලා නැහැ. 3ද 7න් 22ද කියලා අපි ඒකට පයුම දාමු. එතකොට r කියන්නේ 3යි 3 3වෙනි බලය. එතකොට අපිට මේක 3ක් කැපිලා යනවා. එතකොට 3 වර්ගෙන් 9යි 9 වරක් 4 36යි 36යි පයු ඝන මීටර කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපි ගමු සිලින්ඩරාකාර ටැංකියේ පරිමාව. ඒක අපි ලියමු. ඒක සිලින්ඩරාකාර එක කියන්නේ පයුR වර්ගය h කියන එක. ඒතර පයු r කියන්නේ 3යි 3 වර්ගය h කියන්නේ මීටර් 4යි. දැන් උස මීටර් 4නේ. මේ ටැංකියේ උස මීටර් 4යි. එතකොට අපිට පේනවා 3 වර්ගෙන් 9යි 9 වරක් 4 36යි. එතකොට 36යි පයු ඝන මීටර්. දැන් අපිට ලැබිලා තියෙන පිළිතුරු දෙක සමානයි. ඒම නිසා පරිමා සමාන වේ කියලා අපි ලියනවා. B කොටස බලමු. දැන් මේ කොටසට අපි ලකුණු ගත්තා මේ විදිහට. ගෝලාකාර ටැංකිය සහ ඍජු වෘත්තාකාර සිලින්ඩරාකාර ටැංකියේ අපේක්ෂිත නිෂ්පාදන වියදම වර්ග මීටරයක් සඳහා රුපියල් 20000ක් සහ රුපියල් 15000ක් වේ. එක් ටැංකියේ නිෂ්පාදන වියදම ගණනය කර සිලින්ඩරාකාර ටැංකිය තැනීම වඩා ලාභදායී බව පෙන්වන්න. ඉතින් අපිට ඒ වැඩේට ඕන වෙන්නේ පෘෂ්ඨ වර්ගඵලයයි. මොකද එක වර්ග මීටරයක් හදන්න ගෝලාකාර එකට යනවා රුපියල් 20000ක් යනවා. එතකොට සිලින්ඩරාකාරයකට යන්නේ 15000යි. එහෙනම් අපි බලමු කාගේද මේ වර්ගඵලය අඩු. එහෙම බලලා අපි අඩු නෙවෙයි වර්ගඵලය හොයලා ඒ අනුව යන වියදම බලමු. ඉතින් අපි අර කලින් ගැටලුවෙත් අපිට පුළුවන් පයිට 3.1 දාලා උත්තරයක් ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න මොකද අපිට කැල්කියුලේටරේ දෙන නිසා අපිට ඒකට කම්මැලි වෙන්න එපා. එතකොට 113.04යි ඝන මීටර. මේ ඒකකය ලිව්වේ නැත්නම් ඒ උත්තරේ වළංගු භාවයක් නැහැ. එතකොට අපිට ලකුණු අඩු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒකක ලියන්න. එහෙමනම් දැන් අපිට ඊළඟට තියෙන්නේ වර්ගඵල ගණනය කරන්න. එතකොට ගෝලයක වර්ගඵලය එන්නේ 4යි පයු r වර්ගය. එතකොට ඔක ලියන්න ඕනේ. එතකොට මේ ටැංකියේ පියනක් තියෙනවද? ඒවා අපිට වැඩක් නැහැ. අපි මොකද ඒවා දීලා නැහැ. අපි හිතනවා ඒ පියනත් හදන්නේ එම ප්ලාස්ටික් වර්ගයෙන්මයි. එතකොට එම ටැංකි වර්ගයෙන්මයි. ඒ නිසා පියනත් එක්කම තමයි අපි ගාන හදන්නේ. එතකොට මුළු ගෝලයේම 4යි පයු r වර්ගය තමයි ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය.
එහෙනම් 4යි පයුට 3.14 දාලා හදන්න 3 වර්ගය. එතකොට අපිට මොකද මේකේ අපිට අන්තිමට ගාන හදලා යන වියදමත් ඕන නිසා අපි මේ වැඩි මෙහෙම කරන්න වෙනවා. එතකොට එනවා මොකද දැන් අපි පයුට 3.14යි මේක 9යි 36 වරක්. එතකොට මෙතන 9යි 36යි 36 වරක් 3.14 කියලා තමයි එන්නේ. ඒ කියන්නේ මේ උත්තරේම එන්නේ. එතකොට 113යි 0.04යි වර්ග මීටර්. ඕක තමයි වර්ගඵලය. එක වර්ග මීටරයකට යනවා 20000ක්. ඒ නිසා වියදම කියලා අපි ලියලා අපි 113.04 වැඩි කරනවා 20000න් වැඩි කරනවා. එතකොට ලැබෙනවා අපිට උත්තරයක්. මේක දෙකෙන් වැඩි කරා නම් හරි. එතකොට මෙතන දෙකෙන් වැඩි කරොත් 8යි බිඳුවයි මේක 6 වෙනවා. මේක 2යි. එතකොට දැන් මෙතන තියෙනවා 20000ක්. එතකොට 0.4යි. එතකොට මේකට තව 0.4ක් දාගෙන ඊට පස්සේ 0.2ක් වෙන් කරන්න. එතකොට එනවා උත්තරය. ඉතින් මේක තමයි අපේ පිළිතුර වන්නේ. රුපියල් කියලා ලියන්න ඕනේ. එතකොට උත්තරේ රුපියල් මෙන්න මේ වියදම එනවා 608කුයි තව බිඳුවයි. එතකොට මේ දශම තිත ඔහම එක තිත ඕනේ නැහැ. රුපියල් කියන එක අනිවාර්යෙන් ඕනේ ඒකක. එතකොට මේක කියවන්නේ 226,080යි. කියවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක තමයි වියදම. දැන් අපි බලමු සිලින්ඩරයේ වර්ගඵලය එන්නේ. අපි දන්නවා සිලින්ඩරයක වර්ගඵලය දැන් අර උඩයි 8යි එනවා වෘත දෙකක්. ඒ පයුවාරු වර්ග ඒවා දෙකක්. ධන අර වටේ තියෙන වක්‍ර පෘෂ්ඨය ඒකේ එන්නේ 2πRh. ඉතින් මේ සූත්‍ර මතක තියෙන්න ඕනේ. හරි ඒව ඔයගොල්ලෝ ලියාගන්න. ලිව්වම හරි. එතකොට අපි බලමු මේකෙන් එන්නේ මොකද්ද කියලා. පයු R කියන්නේ 3යි 3 වර්ගය වරක් 2 ධන 2යි පයු කියන්නේ පයුට පයම දාමු දැනට. පයු R කියන්නේ 3යි H කියන්නේ 4යි. මොකද අපිට මේ පයුට 3.14 දාලා මුලින්ම දාගෙන හැදුවත් කමක් නැහැ. ඒක පස්සේ හැදුවත් කමක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ වියදම. හරි වියදම යෝනේ. 3 වර්ගේ 9යි 9 වරක් 2 18යි පයු ධන 3 වරක් 4 12යි 12 වරක් 2 24යි පයු. ඒ දෙකත් එකතු කරමු. එතකොට ලැබෙනවා 2 1 3 1 4 42යි පයු. ඕක තමයි වර්ග මීටර් වර්ගඵලය. ඒතර වියදම එන්නේ මේ මුදල කියන්නේ 42යි පයු කියන එක එක වර්ග මීටරයකට යනවා 15000ක්. ඒ නිසා මෙතෙන්ට අපි 15000න් වැඩි කරමු. එතකොට අපිට ලැබෙනවා යන වියදම අපි කැල්කියුලේටරේ පාවිච්චි කරලා වැඩි කරමු. ඔබ පයුටත් 3.14 දාලාම වැඩි කරා. එතකොට එනවා රුපියල් 19කුයි 78කුයි තව 200කුයි. එතකොට ඔන්න ඔය වියදම පිළියමු. එතකොට අපි මෙතෙන්ට ක්‍රමාවක් දාන්න ඕනේ. මෙතෙන්ටත් ක්‍රමාවක් දාන්න ඕනේ. එතකොට 1,978,200යි. ඔක තමයි එතන වියදම. මට කලින් මෙතන අපිට අර කලින් එක බිඳුවක් අඩු වෙලා තියෙනවා. මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට එතන එන්නේ මිලියන 2යි 260,800යි. මේක මිලියන 1යි 978,200යි. ඉතින් අපිට මේ දෙක අනුව අපිට පේනවා අඩු වියදමක් යන්නේ සිලින්ඩරය තැනීම. නම් අපි ලියනවා
අඩු වියදමක් යන්නේ සිලින්ඩරය තැනීමටයි. නම් අවසානයේදී උත්තරේ එන්න ඕනේ එහෙමයි නැත්තම් ලියන්නේ. එම නිසා අඩු වියදමක් ඇත්තේ සිලින්ඩරයටයි. ඉතින් ලාභදායක වන්නේ සිලින්ඩරය තැනීමයි. එහෙම ලිව්වත් කම ඒක තමයි වඩා ලාභදායක මොන ටැංකිය හැදීමද? ඒතර අපි උත්තරේ ලියනවා වඩා ලාභදායක සිලින්ඩරය තැනීම. හරි. එහෙම උත්තරේ නවත්තන්න අහන ප්‍රශ්නෙට හරියට පිළිතුරු ලියලා. දැන් අපි මේ C කොටස බලමු. රූපයේ දක්වා ඇති පරිදි අරය මීටර් 3ක් සහ උස මීටර් 4ක් වන ඍජු වෘත්තාකාර සිලින්ඩරාකාර ටැංකි 3ක් සමතල භූමියක තබා ඇත්තේ ටැංකිවල වෘත්තාකාර පතුලේ කේන්ද්‍ර පැත්තක දිග මීටර් 7ක් වන සමපාද ත්‍රිකෝණාකාර පෙදෙසේ ශීර්ෂ මත පිහිටන ලෙසය. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ටම දුර 7 මීටර් කියලා යාලා දෙනවා. අපිට මේ ටැංකියක අරය 3 මීටර්. එතකොට මෙතනත් 3 මීටර්. එහෙනම් මේ හිඩස 1 මීටර් නේද? අන්න එහෙම ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ. එතකොට අපි දැන් බලන්න ඕනේ. අපි බලමු මේකට අපි උත්තරයක් ගන්න. අපේ අහන්නේ මෙම ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරන්න. එතකොට අපිට යාලා කියන්නේ මීටර් 7ක් වන ත්‍රිකෝණයක්. හරිද? මීටර් 7 ගානේ වෙන ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ වර්ගඵලය අපෙන් අහනවා. ඉතින් සමපාද ත්‍රිකෝණයක්. ඉතින් අපිට දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ වර්ගඵලය. ඊතර පළවෙනි කොටස ඒක හොයන්නේ භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. එහෙමනේ ලම්බ උස. ඒක තමයි සූත්‍රය. ඊතර භාගයයි ආධාරකයක් අපි ඇඳලා බලමු. එයාගේ උස හොයාගන්න ඕනේ. එතකොට මේ උස ඕනනම් අපිට පයිතගරස් ප්‍රමේය දාලා හොයන්නත් පුළුවන්. එතකොට මේක 7යි 7 වර්ගය 49යි මේ ටික විතරක් 3.5යි. ඒකේ වර්ගය අරගන්න මේක අඩු කරලා මේ අඩු කරලා ඒකේ වර්ගමූලය ගත්තත් හරි. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෝණය අංශක 60යි. හරි. එතකොට මේක 7යි නම් මේ දිගෙන්නේ 7යි sin 60. එහෙම ලියන්න පුළුවන්. නිසා ආධාරකයේ කොහොම මීටර් 7යි ලම්බ උස 7යි sin 60 කියලා එහෙම ගන්නත් පුළුවන්. එතකොට තව ටිකක් සුළු කරොත් භාගයයි 7යි මෙතනත් 7යි sin 60 කියන්නේ එතන මූල 3 බෙදීම 2යි. එහෙනම් අපි කැල්කියුලේටරේ පාවිච්චි කරලා මේක විසඳගමු. මේ ගැටලුව විසඳමු. එතකොට 7 වැඩි කිරීම මූල 3. ඉතින් මූල 3ට එක උත්තරේ අරගෙන හිටියත් කමක් නැහැ. 1.7යි 3යි 2. හරි. එහෙම කරලා උත්තරයක් ගමු. එතකොට අපිට ලැබෙනවා 21.2ක් කියලා. අපි වර්ගඵලයක් කිව්වේ නිසා වර්ග මීටර් කියලා දාන්න ඕනේ. හරි. එතකොට මේක තමයි උත්තරය. ඉතින් මේකේ එම අවුරුද්දේ 21 තිබුණත් ලකුණු දුන්නා. ඒතර මේ ටික 0.5 වෙනකන් වෙනස් වුණත් ලකුණු දෙනවා. මොකද සමහර ළමයි මේ මූල 3ට 1.7 දාලා හදනවා. ඒ විදිහට එක විදි වලට හදනවා. ඊළඟට පයිතගරස් ප්‍රමේයෙන් දාලා හදනවා. හැබැයි ඉතින් කොහොම කරත් එකම උත්තරය තමයි එන්නේ. එතකොට ඊළඟට අපෙන් අහනවා මෙම ත්‍රිකෝණයේ සිලින්ඩරාකාර ටැංකි මගින් ආවරණය නොවූ පෙදෙස්වල, ඒ කියන්නේ මෙන්න මේ ඉතිරි පෙදෙස්වල ආවරණය නොවූ පෙදෙස්වල වර්ගඵලය ගණනය කළ යුතු ඇත. මෙය ඉහත රූපයේ අඳුරු කර ඇති කොටසින් පෙන්වා ඇත. මෙම වර්ගඵලය ගණනය කරන්න.
ඉතින් අපිට මෙන්න මේ සිලින්ඩරාකාර මෙන්න මේ කෑල්ලක් ගත්තොත් අර අපි වෘතයක වර්ගඵලය හෙව්වනේ යට පතුලේ පවිවාර වර්ගය ඒකෙන් මෙතන තියෙන්නේ අංශක 60යි. ඒතකොට මුළු රවුමම 360යි. ඒතකොට 360න් 60 කියලා දැම්මොත් අපිට එනවා මෙන්න මේ චූටි කොටසක වර්ගඵලය. හරිද? එතකොට මේ කොටසක වර්ගඵලය මම එතකොට ඒක ඒ වගේ 3ක් තියෙනවා. එතකොට ඒක ආයෙත් 3න් වැඩි කරනවා. එහෙම කරා නම් හරි. ඉතින් මේකට අපි ආදේශ කරමු. පවිට 3.14යි මේ අරය මීටර් 3යි 3ේ වර්ගය. ඉතින් ඇත්තට මේ බිඳුවට බිඳුවක් කැපෙනවා. ඉතින් මේ 6න් බෙදුවොත් මේක 1යි 36 6න් බෙදුව 6යි. තව 3න් බෙදුවොත් 3ට 3 1යි 6ට 2යි. එතකොට තව දෙකෙන් එකෙන් තමයි වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම අපිට ලබා ගන්න පුළුවන් උත්තරේ මේක 9යි. අපි බලමු කීයද කියලා එන්නේ. එතකොට 3.14 වැඩි කරනවා 3 වර්ගයේ 9 නේද? 9න් වැඩි කරනවා. එතකොට එනවා උත්තරයක් 28.26යි. ඒක බෙදනවා දෙකෙන්. හරි. එතකොට එනවා 14.13. එතකොට 14.13 කියන්නේ අර මෙන්න මේ කොටස් තුනේම වර්ගඵලය. ඒතර වර්ග මීටර. එතකොට අපෙන් අහන්නේ අදාළ වර්ගඵලය කියලා අපි මේක අඩු කරනවා. එතකොට 21.22න් අඩු කරන්න 14.13. එතකොට ලැබෙනවා වර්ගඵලය 7.09යි වර්ග මීටර. ඉතින් ඕක තමයි අපිට ලැබෙන උත්තරය. ඉතින් යාලා 6.86 ඉඳලා 7.1 දක්වා උත්තර වලට ලකුණු දීලා තියෙනවා. දැන් අපි මේ රචනා ප්‍රශ්න 4කටයි උත්තර ලියන්න ඕනේ. හරිද? ඒ 4 කොහොමද තෝරගන්නේ? මෙහෙමයි. දැන් මෙතන තියෙනවා B කොටසින් එකක් තෝරගෙන කරන්න ඕගොල්ලෝ. අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද මේ එක කොටසකින් එක ගානේ කරන්නම ඕනේ. ඊට පස්සේ දැන් අපි C කොටසින් එකක් කරනවා. හරි? ඒ කියන්නේ දැන් අපි මෙහෙමයි 5 හරි 6 හරි ගාන හදනවා. ඊට පස්සේ 7 හරි 8 හරි හදනවා. අන්න හරි. ඒගගේ මේ B කොටසින් එකක් කරන්නම ඕනේ. ඊට පස්සේ C කොටසිනුත් එකක් කරන්නම ඕනේ. D කොටසිනුත් එකක් කරනවා. දැන් 3ක් හරිනේ. දැන් මේ කොටස් වලින් එකකින් එක ප්‍රශ්නය බැගින් තෝරගත්තා. ඊට පස්සේ අපි බලනවා දැන් තව කරපු නැති ප්‍රශ්න 3ක් තියෙනවනේ. ඒකෙන් කැමති එකක් කරනවා. ආන් එහෙමයි 4 තෝරගන්න. ඉතින් මේ 3ක් තෝරගෙන ඉන්න. එතකොට හරි. දැන් මේ C කොටසේ තියෙන මේ ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නේ. ගෝලීය උණුසුම ඉහළ යාම වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන පාරිසරික ගැටලුවකි. ඒ කියන්නේ දැන් මේ අපේ පෘථුවියේ වායුගෝලයේ උෂ්ණත්වයේ ඉහළ යාම පාරිසරික ගැටලුවකි කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් මේ වායුගෝලයේ උෂ්ණත්වයේ ඉහළ යාම දැන් අපේ රටවල් වල උෂ්ණත්වය උපරිමයේ 32ක් විතර වෙන්නේ. ඉතින් නුවරඑළිය වගේ වෙනකොට රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් 15ක් 10ක් වගේ වෙනවා. ඉතින් නමුත් ඇතැම් රටවල් වල සෙල්සියස් 40 45 වගේ වෙනකම්ම උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ඉතාමත් අමාරුයි ඉන්න. ඉතින් රාත්‍රී කාලයේ සෙල්සියස් ඍණ ගණන් වලට සීතල වෙන අවස්ථාත් තියෙනවා. එතකොට ඔන්න ඔය මේ උෂ්ණත්වය දැන් තියෙන උෂ්ණත්වය ඉහළ යාම තමයි මේ ගෝලීය උණුසුම කියලා කියන්නේ. ඉතින් ඒකේ අපි ප්‍රශ්න ටික බලාගෙන යන්. ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා හරිතාගාර ආචරණය කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට දැන් හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු මොකක්ද කියලා. හරිතාගාර ආචරණය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ පෘථුවියට සූර්යාගෙන් එනවා ආලෝකය. එතකොට මේ අපි ගත්තොත් මේ පෘථුවියේ හැමතිස්සෙම සූර්යාගෙන් ආලෝකය එනවා. දවල්ට රැට හිටන් එනවා. දැන් මොකද පෘථුවියේ එක පැත්තකට ආලෝකය වැටෙනවා අනිත් පැත්තට වැටෙන්නේ නැහැ. ඒතර වැටෙන පැත්ත දවල් අනිත් පැත්ත රාත්‍රිය.
හරි ඒතර මේ පෘථිවිය කැරකෙන නිසා මේ රෑ දවල් හැමෝටම ලැබෙනවා. එතකොට මේ කොයි වෙලෙත් පෘථිවියට ආලෝකය එනවා සූර්යාගෙන්. මේ සූර්යාගෙන් එන ආලෝකේ ශක්තිය ගැන කතා කරොත් අපි ගමු මෙහෙම දැන් අපිට පේනවා මෙන්න මේ කිරණ තුන එනවා. අදෝරක්ත කිරණ එනවා. අදෝරක්ත ඊට පස්සේ දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය කියන්නේ රතු තැඹිලි කහ කොළ නිල් දම්. හරිද? ඊට පස්සේ දම් පාටට පස්සේ එනවා පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ එනවා. ඊට පස්සේ එක්ස් කිරණ ස්වල්පයක් එනවා. ඒක පොළවට එන්නේ නැහැ. අහසේ වායුගෝලෙම උරා ගන්නවා. ඉතින් ඔන්න ඔය කිරණ ටික තමයි එන්නේ. එතකොට දැන් සූර්යාගෙන් එන මෙන්න මේ වායින් මේ ආලෝකය දෘශ්‍ය ආලෝකය මේ පාරජම්බුල කිරණ දෙක්ස් කිරණ එන්නේ මේවා වැටිලා මේ පොළවේ තියෙන යම් යම් දේවල් රත් වෙනවා. ඉතින් අපි ගත්තොත් පොළව පෘෂ්ඨය රත් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් පොළවේ තියෙන පාසාන රත් වෙනවා, වැලි රත් වෙනවා. ඒ වගේ රත් වීමක් වෙනවා. එහෙම නැත්නම් දැන් අපි මුහුතට වැටෙන මේ ආලෝකයෙන් සෑහෙන ප්‍රමාණයක් පරාවර්තනයක් වෙනවා. මෙහෙම. හරිද? එතකොට මෙහෙම පරාවර්තනය වෙනවා. මේ පරාවර්තනය වෙන ආලෝකය එහෙම නැත්නම් මේ පොළව රත් වෙනවනේ. රත් වුණාට පස්සේ මේ රත් වූ වස්තු වලින් නැවත පිට වෙනවා අදෝරක්ත කිරණ. දැන් අපිට මේ අදෝරක්ත පේන්නේ නැහැ, පාරජම්බුල පේන්නේ නැහැ. පේන්නේ මේ ටික විතරයි. ඒතර රත් වෙච්ච වස්තු වලින් පිට වෙනවා අදෝරක්ත කිරණ. දැන් අපි හිතමු අවුව වැටිලා පාර රත් වෙලා. එතකොට අපි අවුව වැටෙන්නේ නැතුව පාර අයිනේ තියෙන මේ කුඩයක් ඉහළගෙන ඉන්නවා කියමු. ඒත් අපිට රස්නේ දැනෙනවා අර පාරෙන්. ඒ එන්නේ පාරේ ඉඳලා එනවා අපිට අදෝරක්ත කිරණේ වැහැට පේන්නේ නැහැ. නමුත් රස්නේ දැනෙනවා. ඔන්න ඒ වගේ රත් වෙච්ච වස්තු වලින් නැවත පිට වෙලා යනවා අදෝරක්ත කිරණ. මෙන්න මේ අදෝරක්ත කිරණ මේ වායුගෝලයට ගියාම වායුගෝලයෙන් එක උරා ගත්තොත් වායුගෝලය උණුසුම් වෙනවා. හරිද? වායුගෝලයෙන් එක උරා ගත්තොත් උණුසුම් වෙනවා. උරා ගත්තේ නැත්නම් ඒක පෘථුවියෙන් එළියට යනවා. එතකොට උණුසුම අඩු වෙනවා. හිතන්නකෝ දැන් අපි පෘථුවියේ වායුගෝලයක් නොතිබුණා නම් සමහර ග්‍රහලෝක තියෙන වායුගෝලයක් නැහැ. වායුගෝලයක් නැති වුණාම මේ ඉර එළිය වැටෙන පැත්ත ගොඩාක් රත් වෙනවා. අපේ පෘථුවියේ වායුගෝලයක් නැති වුණා නම් මේ ඉර එළිය වැටෙන පැත්ත සෙල්සියස් 100ට විතර යනවා. අනිත් පැත්ත සෙල්සියස් -100ට විතර යන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ගොඩාක් රස්නේ අනිත් පැත්ත ගොඩාක් සීතලයි. ඒතර මේ වායුගෝලයෙන් රස්නය එක ගානක පවත්වා ගැනීම නිසා තමයි මේ පෘථුවිය එක්තරා ගානක උෂ්ණත්වයක තියෙන්නේ. එතකොට දැන් අපි කිව්වේ මේ අදෝරක්ත කිරණ පෘථුවියෙන් ආපහු එළියට යනවනේ. ඒ යන ඒවා නැවත උරා ගන්නවා මේ වායුගෝලය. මෙන්න මේ යම් ගානකට උරා ගන්නවා ඒක ඕනේ. නමුත් ඒ උරා ගන්න ප්‍රමාණය වැඩි වුණොත්, තව ටිකක් වැඩි වුණොත් අන්න සිද්ධ වෙනවා උෂ්ණත්වය ඉහළ යනවා මේ තියෙන මට්ටමට වඩා. ඔන්න ඔය සිද්ධිය තමයි අපි හරිතාගාර ආචරණය කියලා කියන්නේ. ඉතින් අපි ඔය කතාව පැහැදිලි කරන්න තියෙන්නේ. ඒතර පැහැදිලි කරනවා නම් අපි ඔය ඔක්කොම ටික ලියන්න ඕනේ. අපි එහෙමනම් එක ලියමු මෙන්න මෙහෙම. සූර්යාගෙන් දෘශ්‍ය ආලෝකය අදෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පෘථුවියට වැටි. හරි ඔන්නම ලියන. පෘථුවියට වැටි. පෘථුවි පෘෂ්ඨය මගින් නැත්නම් පෘථුවි පෘෂ්ඨය සහ එහි ඇති ද්‍රව්‍ය මගින් මෙම කිරණ උරා ගනි. මෙම කිරණ උරා ගනි. ඊට පස්සේ දැන් එලෙස උරා ගැනීමෙන් පසු රත් වී අදෝරක්ත කිරණ පිටවේ. අදෝරක්ත කිරණ පිටවේ. හරි ඒතර අදෝරක්ත කිරණ පිට වෙනවා. මෙම අදෝරක්ත කිරණ වායුගෝලයේ ඇති ඇතැම් වායුන් වලින් අවශෝෂණය කරගනි. එලෙස අවශෝෂණය කරගන්නා වායු වලට හරිතාගාර වායු යයි කියයි.
මෙලෙස අවශෝෂණය කර ගැනීමෙන් පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමේ සිද්ධිය හරිතාගාර ආචරණය ලෙස හඳුන්වයි. ඉතින් ඔන්න ඔය වචන ටික ඔය විදියටම නැතත් කොහොම හරි තිබුණා නම් හොඳට විස්තර කරන්න. එතකොට ඔය කරුණු ටික ඇතුළත් වෙනවනේ හොඳට විස්තර කරනකොට. එතකොට ඔය ලකුණු ටික අපිට ගන්න පුළුවන්. ඊළඟට අහනවා දෙවෙනි එක පෘථිවි වායුගෝලයේ ජල වාෂ්ප වලට අමතරව පවතින ප්‍රධාන හරිතාකාර වායු 4ක් නම් කරන්න. එතකොට එතන මේ ජල වාෂ්ප අපේ පෘථිවියේ තියෙනවා. ඒගොල්ලෝ තමයි ගොඩාක්ම මේ පෘථිවියේ උෂ්ණත්වය එක ගානක පවත්ව ගන්න උදව් වෙන්නේ. ඉතින් මොකද හේතුව ජල වාෂ්ප වල විශිෂ්ට තාපදාරිතාව ඉතා ඉහළයි. එතකොට එයා රත් වෙන්න වෙලා යනවා, රත් වුණොත් නිවෙන්නත් වෙලා යනවා. ඒ නිසා මුළු පෘථිවියම එක වගේ උෂ්ණත්වයක පවත්ව ගන්න ජල වාෂ්ප උදව් වෙනවා. ඉතින් මේ ජල වාෂ්ප වලට අමතරව තව මොනවද තියෙන්නේ හරිතාගාර වායු කියලා අහන්නේ. ඒ වගේ 4ක් අපෙන් අහනවා. ඒතොර ඔයාලට මතක් වෙන්න ඕනේ කෙලින්ම මේ හරිතාගාර වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වලට පුළුවන් මේ අර අදෝරක්ත කිරණ උරාගෙන ඒ තාපය රත් වෙලා ඒ රස්නේ පවත්වා ගන්න. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලත් විශිෂ්ට තාපදාරිතාව ඉතා ඉහළයි. ඒ නිසා ප්‍රධානම එකක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ වායුවක් තමයි මීතේන්. මේ මීතේන් හැදෙන්නේ ඔය මඩ වගුරු වලින් ඊළඟට සත්තුන්ගේ අපද්‍රව්‍ය වලින් අපි ගත්ත টয়ලට් වලවල් වල ඒවා හැදෙනවා මීතේන්. ඊට පස්සේ අර දැන් අපි ගන්න බොර තෙල් ලින් තියෙනවනේ. ඒ khනිජ තෙල් ලින් ඒ ලින් වලිනුත් මේ මීතේන් කියන වායුවත් හැදෙනවා. ඒවත් වාතයට එකතු වෙන්න පුළුවන්. ඒවා වෙනම ටැංකිය වලට පුරව ගත්තොත් අපිට ඉන්ධනයක් හැටියට ගන්න පුළුවන්. එතකොට මීතේන් වායුව අපිට ගන්න පුළුවන්. ඊළඟට පුළුවන් මේ N2O. N2O කියන්නේ නයිට්‍රස් කියන වායුව. නයිට්‍රස් ඔක්සයිඩ්. නයිට්‍රස් ඔක්සයිඩ් කියන එක. නයිට්‍රස් ඔක්සයිඩ්. ඉතින් යම් විදියකට මේවා මතකයක් තියෙන්න ඕනේ. ඉතින් මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුවත් ওই විදියයි. ඉතින් එයාලව හැදෙන ඔය අකුණු ගහන වෙලාවට හැදෙනවා. අකුණු කියන්නේ ඉතින් ගොඩාක්ම නෑනේ අකුණු ගහන වෙලාවට. ඒ වගේ විදුලි පුළඟු තියෙන තැන් වල නයිට්‍රජන් ඔක්සිජන් තියෙන තැනක විදුලි පුළඟු ඇති වුණොත් මෙයාලව හැදෙනවා. ඊළඟට අපි අර සීතකරණ වලට දාන මේ වායු වර්ග තියෙනවා. දැන් සීතකරණ වලට දාන්නේ විශිෂ්ටතාවය ඉතා ඉහළ වායු. ඉතින් ඒ වායු වලටත් පුළුවන්කම තිබෙනවා මේ හරිතාගාර ආචරණය ඇති කරන්න. දැන් විශිෂ්ට තාපදාර්ථතාව ඉහළයි කියන්නේ යාල තාපය හොඳට උරාගෙන ලොකු උෂ්ණත්වයක ඉන්න පුළුවන් බොහෝ වෙලා. ඒ තාපය පිට කරන්නේ නැතුව. එතකොට අපි සීතකරණ වායු වලට කියන්නේ මේ හේලෝ වායු කියලා. ඒ කියන්නේ කාබන් දැන් CFC කියන්නේ අන්න ඒවා. CFC HFC අන්න ඒ වගේ වායු. හරි. එතකොට මේ අපි හෙලෝ කාබන් කියලා කියනවා. ෆ්ලෝරෝ කාබන් අන්න ඒ වගේ. හරි. මේක. ඉතින් මේ වගේ සීතකරණවල සමහර වෙලාවට ඒකේ තියෙන වායුව ලියලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ විශිෂ්ටතාවදායකතාව වැඩි ඒවා තමයි සීතකරණ වලට දාන්න ඕනේ. මොකද සීතකරණය කියන්නේ අර ඒක ඇතුලේ සීතල දිගට පවත්වා ගන්න ඕනේ. අපි දාන ද්‍රව්‍යවල තියෙන තාපය උරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශිෂ්ටතාවදායකතා ඉහළ ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. එතකොට අපිට මේ 4 තමයි ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් නිකන් තව තියෙන NO දැන් NO2 අපි NO2 කියලා මේ නයිට්‍රජන් ඔක්සිජන් කලවම් වෙලා ගොඩක් ಜಾති හැදෙනවා. ඉතින් සල්ෆර් ඩයොක්සයිඩ් ඒවා බොහොම සුළු වශයෙන් තියෙන්නේ. ඊළඟට කාබන් මොනොක්සයිඩ් ඒවත් වායුගෝලයේ පවතින අස්ථායි හැබැයි විස වායුවක්. ඊට පස්සේ අහසේ උඩ තියෙනවා O3 කියලා. ඒකට කියන්නේ ඕසෝන්. ඉතින් මේ ඕසෝන්ටත් පුළුවන්කම තියෙනවා හරිතාගාර ආචරණය ඇති කරගන්න යම් ප්‍රමාණයකට. මොකද එයාගේදී විශිෂ්ටතාවදායකතාව වැඩි. ඒතර මේවා සුළු ඒවා අරවා තමයි ප්‍රධාන 4.
අපෙන් අහන්නේ ඒ ප්‍රධාන හරිතාගාර වායු 4ක් නම් කරන්න. එතකොට ඒ 4ම ලියන්න පුරුදු වෙන්න. ඊළඟට අපිට තුන්වෙනි කොටසට යන් ගැටලු අංක 2 ඔබ සඳහන් කළ එක් හරිතාගාර වායුගෝලයට එක් කරන මිනිස් ක්‍රියාකාරකම බැගින් සඳහන් කරන්න. එතකොට අපි ගත්තොත් දැන් H2O නම් දැන් H2O අපි ලිව්වේ නෑ, ඒක ඕනේ නෑ කියනවනේ. H2O කොහොමත් වායුගෝලයේ තියෙනවනේ මුහුදේ වතුර වාෂ්ප වෙලා. ඒක අපි කරන්නේ නෑ. අපිට ඒක කරන්න බෑ. අපි ඔය වතුර වාෂ්ප නටෝල වාෂ්ප කරලා ඒක එන චුට්ටයි මුහුදෙන් අතිවිශාල ජල වාෂ්ප ප්‍රමාණයක් අහසට යනවා. හරි, ඒක තමයි ලෝකෙ වැඩිම H2O ජල වාෂ්ප අහසට යන ක්‍රමය මුහුදේ. ඉතින් අපිට තියෙන CO2, දැන් මේ CO2 මේ ගස් වලින් බොහොම ස්වල්පයක්, ඒ කියන්නේ ගස් වලින් උරා ගන්නවා. රාත්‍රී කාලේ බොහොම ස්වල්පයක් පිට වෙනවා. ඉතින් ඒක අපි ලිව්ව ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද ඒක ගස් වලින් වැඩිපුර කරන්නේ උරා ගන්න එකනේ. එනිසා ඒක ලියන්නේ නැහැ. එතකොට සත්තුන්ගෙන් පිට වෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට මේ මෙතන අහන්නේ මිනිස් ක්‍රියාකාරකම්. එතකොට මේ ස්වභාවිකව සත්තුන්ගෙන් පිට වෙන එකත් අතිශයින් කුඩායි. මොකද හේතුව ඒහා සමානව ගසාක වලින් උරා ගන්නවා. ඉතින් ඒකත් අපිට ඕනේ. අපිට මේ හරිතාගාර ආචරණය කියන අර උණුසුම වැඩි වෙන්න හේතු වෙන මේ වායු මිනිස්සු විසින් කරන වැඩ ටික තමයි අහන්නේ. එතකොට CO2 කිව්වොත් මේ මිනිස්සු තියෙන ගිනි තැබීම් වලින්. ඇතර ගිනි තැබීම් වලින් මේ වැඩිපුරම එන්නේ මේ පොසිල ඉන්ධන දහනය. කියන්නේ පොසිල ඉන්ධන කියන්නේ හයිඩ්‍රෝකාබන්. ඒවා තියෙන්නේ හයිඩ්‍රජන් කාබන්. ඉතින් මේ හයිඩ්‍රජන් දහනයෙන් හැදෙනවා H2O. කාබන් දහනයෙන් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි, කාබන් මොනොක්සයිඩ් ටිකක් හැදෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් අහසට යන්න වායුගෝලයට එකතු වෙන ප්‍රධානම හේතුව තමයි මේ වැඩිම ලොකුම හේතුව වෙන්නේ දැන් පොසිල දහනය, පොසිල ඉන්ධන දහනය. ඒ නිසා ඔයගොල්ලෝ ලියන්න ඕනේ පොසිල ඉන්ධන දහනය තමයි ඒකට මතක් වෙන්න ඕනේ. ඒ කියන්නේ වාහන වලින් කොච්චර ඉන්ධන පිට වෙනවද? ඊළඟ කර්මාන්ත ශාලා වලින් ඒ කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් පිට වෙනවා. ඒ නිසා ඒක තමයි ප්‍රධානම හේතුව. මොකද පොසිල ඉන්ධන දහන. ඊළඟට දැන් මේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ඉන්නේ වනාන්තරනේ. ඒතර අපි වනාන්තර විනාශ කරොත් ඒත් කාබන් ඩයොක්සයිඩ් ඉහළ යනවා, හරිතාගාර ආචරණය වෙනවා. එතකොට පෘථිවි වායුගෝලයේ මෙන්න මෙහෙම දැන් එක් හරිතාගාර වායුගෝලයට එක් කරන මිනිස් ක්‍රමයක්. හැබැයි ඉතින් මිනිස්සු එක් කරන ක්‍රම ඇහුවොත් මේ පොසිල ඉන්ධන දහනය, ඊළඟට ජෛව ස්කන්ධ දහනය, ඒ කියන්නේ දර ඒ වගේනේ. ඒවටනේ ජෛව ස්කන්ධ කියන්නේ. හරි, දර දහනය, ජෛව ස්කන්ධ හායනය වගේ දර දහනය ඔය දෙක ලියමු. ඊට අමතරව ඉතින් අපිට පුළුවන් වනාන්තර විනාශය කියලා ලියන්න. එතකොට අපි වනාන්තර විනාශ කරාම වෙන්නේ අර කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න එක තව නැති වෙලා කාබන් ඩයොක්සයිඩ් ඉහළ යනවා. ඉතින් මේ දෙක තමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. දෙකක් ඕනේ නැහැ. එක් මිනිස් ක්‍රියාකාරකමක් බැගින් ඕනේ එක ගානේ ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ලිව්වා තව මීතේන් CH4. ඉතින් මේ මීතේනොත් මල ද්‍රව්‍ය වලින් එහෙම පිට වෙනවා. ඉතින් වැසිකිලි වලවල් වලින් පිට වෙනවා. ඉතින් වැසිකිලි වලවල් කියන්නේ අපි ඒ කියන්නේ මේ මල ද්‍රව්‍ය එක තැනකට එකතු කරන එකනේ ගොඩක්. ඉතින් අන්න ඒ වගේ වෑන් එනවා. එතකොට අපි ගත්තොත් මේ වගුරු බිම් කර්මාන්ත වලින් වගුරු ආශ්‍රිත කෘෂි කර්මාන්ත වලින් කියලා අපිට දාන්න පුළුවන්. මොකද දැන් වගුරු බිම් කියන්නේ ඔය මඩ සහිත බිම්නේ. ඉතින් ඒවා අර ගස්වල කොළ පල් වෙලා මීතේන් වායු හැදිලා ඒවා පොළොවේම තියෙනවා. නමුත් අපි ඔය පස පෙරලන්න ගියාම ඒ වායුව වායුගෝලයට යනවා. හරිද? ඒ නිසා අපේ වගුරු ආශ්‍රිත කෘෂි කර්මාන්තයේදී වෙනවා. ඊළඟට දැන් අපි මේ සත්ව පාලනය. එතකොට සත්ව පාලනය කියන්නේ අපි එළුව හදනවා කියමු. එතකොට මේ එළුවන්ගේ මල ද්‍රව්‍ය එක තැනකට එකතු කරනවානේ. එතකොට අන්න එතනදී
මීතේන් හැදෙනවා. ඒ නිසා අපිට ඒක දාත හැවුනනම් සත්ව පාලනය. ඉතින් ඔයාලා මතකද යන මේ වගුරු බිම් වලින් තමයි ගොඩක්ම. ඉතින් ඊළඟට අපිට ලියතයි දැන් අපද්‍රව්‍ය එක් රැස් කිරීම නැත්නම් ගොඩ ගැසීම. හරි? අපද්‍රව්‍ය ගොඩ ගහලා තියුවාමත් මීතේන් වායුව එතන හැදෙනවා. හරි. ඉතින් ඒ වගේ අපිට එකක් ලියා ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි තව ලිව්වා N2O. N2O අපි කිව්වා අකුණු ගහද්දී ඒක ස්වභාවිකව හැදෙනවා. ඉතින් අකුණු ගහද්දී ඒ කියන්නේ ඔක්සිජන් වායුව නයිට්‍රජන් වායුව තියෙන තැන්වල පොඩි විදුලි පුළුඟු ඇති වෙනකොට මේවා මේ දෙකවල ප්‍රතික්‍රියා වෙලා මේ වායුව හැදෙනවා. ඒක හැබැයි ස්වභාවික එකක් නේ. අපිට දැන් ඕනේ මේ මිනිස්සු කරන එකක්. මිනිස්සුන් කරන එක තමයි දැන් මෙහෙම. දැන් වාහනවල අර දහන එන්ජිම දැන් අපි ගත්තොත් පෙට්‍රල් වාහනවල මේ දහන එන්ජිම තියෙනවා. මේ දහන එන්ජිම ඇතුලේ දහන කුටීරයට උරා ගන්නව වාතය මේ අපි ගන්න සාමාන්‍ය වාතය. ඒකේ 20%ක් විතර ඔක්සිජන් තියෙනවා. 78ක් විතර N2 තියෙනවා. හරි ඒ වායුව තමයි මේ උරා ගන්නේ. හැබැයි මේකට මගදී එකතු වෙනවනේ පෙට්‍රල් වාෂ්ප. ඒතකොට පෙට්‍රල් සමග එකතු වෙන මේකට විදුලි පුළුඟක් යොදලා තමයි අර ප්ලග් එක කියලා තියෙන වාහනවල මොටරසයිකල් ට්‍රීවිල් වල ඒ ප්ලග් එකෙන් යවන විදුලි පුළුඟකින් තමයි මේ ටික ගිනි තියන්නේ. මේ ගිනි තියනවා කියන්නේ අර පෙට්‍රල් සහ O2 මිශ්‍ර කරනවා. නමුත් ඒ වෙලාවෙ එතන ඉන්නවා N2 ඉන්නවනේ. ඒ N2 තර O2 එක ප්‍රතික්‍රියා වෙලා අන්න හැදෙනවා N2O. හරිද? එතකොට ඒ වාර සයිලන්සරෙන් පිට වෙලා යනවා. ඉතින් සයිලන්සරෙන් පිට වෙලා යන වායු තමයි ප්‍රධාන වශයෙන් CO2. ඊට පස්සේ මේක භාගයට දහණය වුණොත් ඒ කියන්නේ ඔක්සිජන් හරි හැටි නොලැබුණොත් CO. ඉතින් කොහොම වුණත් මේ තියෙන ඔක්සිජන් වලින් කොටසක් නයිට්‍රජන් එක එකතු වෙලා N2Oත් හැදෙනවා. ඊට පස්සේ ජල වාෂ්ප දැන් හයිඩ්‍රෝකාබන් කියන්නේ CH නේ. ඒතර මේ හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා ජල වාෂ්පත් හැදෙනවා. එතකොට ඔන්න ඔය තමයි මේ සයිලන්සරෙන් පිට වෙන්නේ. එකකින් අපිට විස සහිත වන්නේ CO සහ N2O ඒවා විසයි. ඉතින් අපි ගත්තොත් මේකට අපිට ගන්න පුළුවන් එන්ජින් වලින් කියලා. හරිද? අපි ඒකට දාමු දෙහෙමනම් දහන කුටීරේ මෝටර් රථ එන්ජිමේ එහෙම ලියමු නේද? මෝටර් රථ වල දහන කුටීරයෙන් නෑ අපිට ඕනේ මිනිස් ක්‍රියාකාරකමක්නේ. මෝටර් රථ වල දහන කුටීරයෙන්. හරි? ඒක මතක් කරමු. එතකොට හරි. නිපදවීම. හරි. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් මේ දැන් අපි නයිට්‍රජන් පොහොර පාවිච්චි කරනවානේ. ඒ වෑනොත් මේක හැදෙනවා. නයිට්‍රජන් පොහොර අධික ලෙස පාවිච්චි කිරීම. එන් අඩංගු පොහොර අධික ලෙස භාවිතා කිරීම. ඊළඟට අපිට අර තව එකක් අපි ලිව්වා මේ මොකද හෙලෝ කාබන් කියලා අර සීතකරණ වලට දාන එක. ඉතින් ඒකට නම් තියෙන්නේ සීතකරණ වායු සමීකරණ ඊළඟට තව පාවිච්චි වෙනවා සිසිල් දැන් ගිනි නිවන උපකරණ වලට. දැන් ගින්නක් නිවා ගන්න අපිට ඕන වෙන්නේ විශිෂ්ට තාප ධාරිතාව ඉහළ ද්‍රව්‍ය. එකක් තමයි ජලය. අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. ඕනේ ගිනි නිවන්න ගන්න. ඒ වගේ දැන් මේ සීතකරණ වලට දාන මේ වායුවෙත් විශිෂ්ට තාප ධාරිතාව ඉහළයි. ඉතින් ඒ නිසා එයාවත් ගිනි නිවන්න පාවිච්චි කරනවා. සීතකරණ වායු සමීකරණ සහ ගිනි නිවීමේ උපකරණ භාවිතය. ඉතින් භාවිතය කරනවා කියන්නේ එවෙන් හිමීට කාන්දු වෙලා වාතයට එකතු වෙනවා. ඉතින් ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි ලිව්වා නම් අර SO2 වගේ ඒවා ඉතින් ඒවා පොසිල ඉන්ධනවල දැන් පොසිල ඉන්ධනවල පොළවෙන් ගන්න ඉන්ධනවල යම් ප්‍රමාණයක් මේ සල්ප එහෙම තියෙනවා. එතකොට අපේ වාහනවල සයිලන්සරෙනුත් මේ SO2 යම් ප්‍රමාණයක් එළියට එනවා. හරි? ඉතින් පොසිල ඉන්ධනවල මේවා යම් තව ඒ වගේ පොළොව යට තියෙන සමහර ද්‍රව්‍ය විකිරණශීලී ද්‍රව්‍ය පවා එළියට එනවා.
හරි ඉතින් ඔය වගේ අපිට ඒකට උත්තර ගමු. ඊළඟට අහනවා ගෝලීය උණුසුම ඉහළ යාමට හරිතාගාර වායු දායක වන්නේ කෙසේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඉතින් අපි අර ඉස්සෙල්ල විස්තර කරපු ටික ආයෙ ලිව්වනම් ඒත් කමක් නැහැ. ඒ ඔක්කොම ලිව්වත් කමක් නැහැ. අපි ලියමු දැන් පෘථුවියට වැටෙන සූර්යාලෝකයෙන් අදෝරක්ත කිරණ මේ පිට වී යයි. හරි පිට වී යයි. එම පිට වී යන අදෝරක්ත කිරණ හරිතාගාර වායු මගින් අධික ලෙස අවශෝෂණය වීම නිසා හරිතාගාර ආචරණය ඇතිවේ. හරි එහෙම නැත්නම් අධික ලෙස අවශෝෂණය වීම නිසා වායු ගෝලයේ උණුසුම ඉහළ යයි. හරි උණුසුම ඉහළ යාමට හරිතාගාර වායු දායක වන්නේ කෙසේද? හරිනේ එන්න මේ විදිහට ලියන්න. ඊළඟට ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුවේ යයි සලකනු ලබන අහිතකර බලපෑම් 5ක් සඳහන් කරන්න. එතකොට දැන් අපේ පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ ගියොත් මොනවද වෙන අහිතකර බලපෑම් 5ක්. එතකොට එකක් තමයි දැන් සීත රටවල් වල කඳු වල තියෙනවා අයිස්. එහෙම නැත්නම් ගොඩබිමේ තියෙනවා මේ අයිස් කඳු. මේ අයිස් දිය වෙන්න පටන් ගන්නවා. දිය වෙලා අයිස් දිය වී මුහුදු මට්ටම ඉහළ යාම. මොන මං පිළිවෙලට කියන්නකො කීපයක්. මුහුදු මට්ටම ඉහළ යාම. ඉතින් ඕක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. මොකද මුහුදු මට්ටම ඉහළ ගියාම අපිට ගොඩබිම් ප්‍රමාණය අඩු වෙනවා. සමහර රටවල් එතකොට යට වෙලා යනවා. එක එක. ඊළඟ එක තමයි දැන් අපේ මේ වායුගෝලයේ උෂ්ණත්වය නිසා තමයි වැස්ස ඒ වගේ ක්‍රම ඇති වෙන්නේ. දැන් එදා ඉඳන් එක කාලයකට වහිනවා ඔය වගේ. එතකොට මේ උෂ්ණත්වය වෙනස් වුණොත් අන්නේ ඒ රටාවල් වෙනස් වෙනවා. ඒකට අපි කියනවා මේ දේශගුණය වෙනස් වීම. හරි එහෙම නැත්නම් දේශගුණ රටා වෙනස් වීම. එතකොට අපි කියනවා වහින කාලෙට වහින්නේ පායනවා ඔය වගේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ අධික ලෙස මුහුද වතුර වාෂ්ප වෙනවා. එතකොට අධික ලෙස වාෂ්ප වෙන ඒවා අධික ලෙසම වතුර වෙලා වැටෙනවා. එතකොට ලොකු වැසි වහිනවා ඒ වගේ. එතකොට සමහර සත්තුන්ට මේ අධික උෂ්ණත්වය හරියන්නේ නැහැ. ඒ නිසා සමහර ජීවීන් වඳ වී යාම. හැම ජීවියම නෙමෙයි සමහර ජීවීන් වඳ වෙලා යනවා නැතිව වෙලා යනවා. ඊළඟට සමහර ශුද්‍ර ජීවීන්ට ඒ කියන්නේ එක එක උණුසුම් වලට එක එක ශුද්‍ර ජීවීන් වැඩිපුර වැඩෙනවා. එතකොට ඒ ශුද්‍ර ජීවීන් වැඩිපුර වැඩිලා සමහර රෝග හැදෙනවා. එතකොට අපි ඒවට කියනවා වසංගත රෝග ඇතිවීම. වසංගත රෝග ඇතිවීම සමහරලාට ওই කොවිඩ් ඇති වෙන්නත් ඒ වගේ මොනවා හරි හේතුවක් බලපාන්නත් ඇති. හරිද? ඒ කියන්නේ මේ වෛරස් බැක්ටීරියා ඒවා වැඩෙන ප්‍රමාණය තීරණය වෙන්නේ මේ පරිසර උෂ්ණත්වය පරිසරයේ තියෙන විකිරණ ඔය වගේ ඒවා බලපාන. හරි එතකොට ඒකත් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ දැන් අපිට දැන් පරිසරය උණුසුම් වුණොත් එතකොට අපි ගත්තොත් මේ අදෝරක්ත කිරණ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අදෝරක්ත කිරණ අපි ඒවට කියන උණුසුම් කිරණ කියලා. හරි උණුසුම් තරංග උණුසුම් කිරණ ඒවා වැඩි වීමෙන් අපිට මේ රාත්‍රී කාලයේ පවා උණුසුමක් ඇති වෙනවා. හරි ඒවල් ලියන්න පුළුවන්. ඊළඟට තව මොනවද අපිට ගන්න පුළුවන්? දැන් දේශගුණය අපි ලිව්වා. දේශගුණය කියන්නේ අර බොහෝ කාලයක් තිස්සේ යන රටාවල් වෙනස් වෙනවා. කාලගුණය වෙනස් වෙනවා කියලා ලියත හැකියි. කාලගුණය කියන්නේ අද දවස තුල උදේ එක විදියක් හවස එක විදියක් මේ වගේ ලොකු වෙනස්කම් ඇති වෙනවා. හරියට ඔර සුලි සුලං හිටි හැටි ඇති වෙනවා. අන්න ඒ වගේ ඒවා කාලගුණ වෙනස් වීම ඇති වෙනවා.
එතකොට දැන් සමහර වෙලාවට දැන් අපි සුද්‍ර ජීවීන්ගෙන් මේ වසංගත රෝග හැදෙන්නේ. සමහර කෘමීන් දැන් උෂ්ණත්වය ඉහළ ගියාම වැඩෙනවා වැඩි. එතකොට අපි එහෙම ගත්තොත් නිකන් අර අපි සමහර දැන් අපි හිතමු වීගෝ විතනට හානි කරන එක්තරා කෘමියෙක් ඉන්න උණුසුම වැඩි නම් ඒගොල්ලෝ බෝවීම වැඩි. අන්න ඒගොල්ලෝ වැඩි වෙනවා. ඒ වගේ සිද්ධි වෙනවා. ඉතින් ඒකට අපි කියනවා මේ අර ආක්‍රමණකාරී පලිබෝධකින් වැඩිපුර පැතිරීම. හරි. ඒතොර යාලට හොඳට ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයට ඒ පරිසරය සුදුසු නැහැ. ඒතොර ඒගොල්ලෝ මැරෙනවා මේගොල්ලෝ හැදෙනවා. ඒ වගේ ආක්‍රමණකාරී පලිබෝධකින් වැඩිපුර ඇතිවීම. ඉතින් ඔය වගේ කරුණු වලින් ඔයගොල්ලෝ කිහිපයක් ලියන්න. 5ක් ලියන්න ඕනේ. ඊළඟට 7ෙහිම B කොටස මානව සහ කාර්මික ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය දූෂණයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වයි. ප්‍රධාන ජල දූෂක කාරක 5ක් සඳහන් කරන. ඒ කියන්නේ ජල දූෂණයට හේතු වෙන ඒ ද්‍රව්‍ය කාරක 5ක් ලියන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට අපි මේවා නම් කෙලින්ම ඕනේ නැහැ. 5ක් ලියන්න. අපි ලියමු. එතකොට දූෂිත වායු. හරි. ඒවා දූෂිත වායු ජලයට මිශ්‍ර වීම. එතකොට දූෂිත වායු කියලා එකට අපි දාමු SO2 නේද? ඒ වගේ කර්මාන්තශාලාවලින් එන වායු ජලයට මිශ්‍ර වීම. ඊළඟට අපි ගත්තොත් සබන් හදන කර්මාන්තේ ඒ වගේ ද්‍රව්‍ය බාස්මික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම. අපිට 5ක් ඕනේ නේද? ඊළඟට ඔය පොහොර වැඩපලක් නම් එහෙම නැත්නම් නයිට්‍රජන් අම්ල ගති ලියමු. අම්ල වර්ග ජලයට මිශ්‍ර වීම. හරි. ජලයට මිශ්‍ර වීම. ඔයගොල්ලෝ හොඳට විස්තර කරලා ලියන්න. හරි. ඉතින් මේවා ඇත්තනේ ඉතින් නේද? ඊළඟට විසදායි දැන් කාබනික ද්‍රව්‍ය එහෙම නැත්නම් පලිබෝධ නාශක ජලයට මිශ්‍ර වීම. ඊළඟට අපිට පුළුවන් මේ බැරලෝහ කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් දිරන්නේ නැති ලෝහ ගත්තොත් දැන් රන් ගන්නත් පුළුවන්. නිකල්, කැඩ්මියම්, ආසනික් වගේ දිරන්නේ නැති ලෝහ මේ ලෝහ කියන ලෝහ කෑලි නෙමෙයි. මේ ලෝහ අඩංගු සංයෝගය. ඒතකොට මේ ලෝහ පරමාණු එමෙත ලෝහ අංශු අඩංගු සංයෝග ජලයට දිය වෙනවා. මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාම මේවා අපේ සත්තුන්ගේ ශරීරවලට ගියාම කෙලින්ම මේවා අයින් වෙන්නේ නැති නිසා ඒවා වටා ගෙඩි හැදෙනවා. ඒවට කියන්නේ අපි පිළිකාවල් හැදෙනවා. හරි. ඉතින් ඒ නිසා අපිට ලියත හැකි බැරලෝහ ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම. ඊළඟට අපි ගත්තොත් ඔය වර්ණක ඔය තින්ත අපි ගත්තොත් දැන් රෙදි කර්මාන්තශාලා නම් ඒගොල්ලෝ අර පාට හදාගන්න ඒ වර්ණක ජලයට මිශ්‍ර වීම. ඔය සමහර කර්මාන්තශාලා තියෙන ප්‍රදේශ දින ඒවා කාණු බැලුවාම ඔය වගේ පාට වතුරක් තියෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් මේ දැන් අපි රෙදි හොදන්න ගන්න සබන් නෙමෙයි රින්සෝ වගේ ඒවට අපි කියන්නේ සාලක ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම. ඊළඟට දැන් අපේ රටේ නම් නැහැ විකිරණශීලී ද්‍රව්‍ය. ඒකත් අපිට ලියන්න පුළුවන්. විකිරණශීලී ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම. දැන් අපි ගත්තොත් විකිරණශීලී බෙහෙත් තියෙනවා. අපි ගත්තොත් ඔය පිළිකා රෝහලේ තියෙනවා. එතකොට මේ බෙහෙත් බෝතල් හොදන වතුර ඒවත් පරිසරයට එකතු වෙනවා. එක්ක පොළවට ඒ වගේ ඒවා ජලයට එකතු වීම. ඒතර ජලයේ දූෂණය වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් විකිරණශීලී ද්‍රව්‍ය
ජලයට මිශ්‍ර වීම. ඒ වගේ පහක් අපිට හොයාගන්න අමාරු නෑ. ඊළඟට දෙවෙනි එකට යමු. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඉතින් මේවත් පුළුවන් තරම් මේ අපි පැහැදිලි කරලා ලියමු. දැන් අපි ගත්තොත් මේ යම් පරිසරයක ඉන්නවා ශුද්‍ර ජීවීන්. හරි බැක්ටීරියා. අපි ගත්තොත් ජලයේ ඉන්නවා. අපි ගමු ඔය මේ කොළඹ තියෙන වැවක් බේරේ වැව. ඒවා ඉන්නවා බැක්ටීරියා. එතකොට මේකට දැමෙනවා අපිට දැන් මේවට දානවා මේ කාබනික ද්‍රව්‍ය. අපි හිතමු ගස්වල කොළ වැටෙනවා. ඊට පස්සේ මිනිස්සු දාන අපද්‍රව්‍ය බත්. හරි ඒ වගේ ඒවා දානවා. ඒ දාන හරි එහෙම නැත්නම් අපි අහල පහල කඩවල් වල හේදිලා යන ඉඳුල් තියෙනවා. ඒතර මේවා වියෝජනය කරගන්න වැඩේ මේ බැක්ටීරියා වලින් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඇත්තට මේ බැක්ටීරියා වලින් තමයි මේක වියෝජනය කරන්නේ. අන්න එහෙම කරද්දි මෙයාලටත් ඕන වෙනවා ජීවත් වෙන්න ඔක්සිජන්. අන්න ඒ ඔක්සිජන් ඉල්ලුමට තමයි අපි ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියලා කියන්නේ. ඉතින් ඒක මම දැන් මේ කිව්වා වගේ විස්තර කරත් කමක් නැහැ. හරිද? එහෙම නැත්තම් අපි ලියමු මෙහෙම දැන් ජලයේ පවතින බැක්ටීරියා අපි කෙලින්ම ගන්න බැක්ටීරියා මගින් ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේදී අවශ්‍ය වන ජලයේ දිය වී ඇති ඔක්සිජන් ඉල්ලුම. ඔක්සිජන් ඉල්ලුම කියන්නේ ඔක්සිජන් ඕන වෙන ඉල්ලුම. ඒ ඔක්සිජන් නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට මේක මේ විදියට වියෝජනය කරගන්න බැරි වෙලා යනවා. ඒක තමයි. එතකොට නයිට්‍රජන් අරමය ඉහළ යනවා. ඔක්සිජන් ප්‍රමාණය හොඳටම අඩු වෙලා සමහර මාළු පවා මැරෙනවා. හරි. ඊළඟට තුන්වෙනි එක ද්විතීක ජල පිරියම්කරණය මගින් BOD අර ඉල්ලුම අඩු කරන්නේ කෙසේදැයි සැකෙවින් පැහැදිලි කරන්න. ද්විතීක ජල පිරියම්කරණය කියන්නේ එතකොට අපි මේ ජලයට ඔක්සිජන් සපයනවා. හරිද? ඒකයි. එතකොට අපි ජලය මේ පොම්ප කරලා මේ උඩට යවලා හිතන්න මෙහෙම වැටෙන්න සලස්සන. එතකොට වාතය සමග මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් අපි අර මාළු ටැංකිය වලට දාන්නේ එළියේ තියෙන වාතය පොම්ප කරනවා. එතකොට බුබුලු දාලා යන්නේ. ආන්න ඒ වගේ අපි ඔක්සිජන් සපයනවා. හරිද? අපි ඒක ලියමු. එතකොට අපිට ඕන වෙන්නේ මේ බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් සපයා එහෙම නැත්නම් වාතය සපයා අදාළ බැක්ටීරියා මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කර ජලයෙන් ඉවත් කිරීම. ඉතින් ද්විතීක ජල පිරියම් දැන් ජල පිරියම් කරනවා කියන්නේ ඒකයි. ඔක්සිජන් අපි සපයලා අර ශුද්‍ර ජීවීන් මගින්ම මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරවලා ඊට පස්සේ අපි නැවත පෙරනවා. හරි. නැවත පෙරුවාම අපිට පිරිසුදු ජලය ලැබෙනවා. ඒක තමයි මේ කතාව තමයි පැහැදිලි කරන්න කියලා කියන්නේ. හැබැයි මෙතන අහන්නේ නම් BOD කියන්නේ අර ඉල්ලුම අඩු කරන්නේ කොහොමද? එතකොට අපි හොඳට ඔක්සිජන් සපයනවා. ඒක තමයි එතනට ලියන්න තියෙන්නේ. හතරවෙනි එක කොටස
ජල ජීවාණුහරණය යනු කුමක්දැයි කෙටියෙන් විස්තර කරන්න. ඉතින් මේ දැන් ජලය ජීවාණුහරණය අපි දැන් ඔය වතුර නටවන්නේ අන්න ඒකනේ ඔය අහන්නේ. ඉතින් අපි මේ මොකද්ද කියලා අහනවා. ඉතින් මොකද්ද ජලය ජීවාණුහරණය කරනවා කියලා කියන්නේ? ජලයේ තිබෙන ජලයේ ඇති අර රෝගකාරක ශුද්‍ර ජීවීන් විනාශ කිරීම. හරි ඒක තමයි ජීවාණුහරණය කරනවා කියලා කියන්නේ. ඇත්තට මේ පොඩි ප්‍රශ්න මේ අහන්නේ. ඊළඟ පස්වෙනි කොටසේ අහනවා ජලය ජීවාණුහරණය කළ හැකි ක්‍රම 3ක් නම් කරන්න. ඉතින් එකකට අපිට ලියන්න පුළුවන් කෙලින්ම ජලය නැටවීම. හරිද? ඒක අපිට බොහොම ලාභයි. ලාභ නෙමෙයි ඒක කරදරකාරී වැඩ ජලය නැටවීම. නමුත් ඒකෙන් හොඳටම ශුද්‍ර ජීවීන් නැති වෙලා යනවා, මැරිලාම යනවා. ඒ නිසා ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නැත්තරම නැති කරන්න තියෙන හොඳම එක තමයි මම නම් සලකන්නේ ජලය නැටවීම. ඊළඟට අපි ක්ලෝරින් දානවා. ඒකට අපි කියනවා ක්ලෝරින් දැමීම, එහෙම නැත්නම් ක්ලෝරනීකරණය. හරි ක්ලෝරින් දැමීම එහෙම නැත්නම් ක්ලෝරනීකරණ හાર્ඩ්වෙයාර් වල අපි ලින්දට දාන්න ක්ලෝරින් ඉල්ලුවාම ඒගොල්ලෝ දෙනවා අපිට කුඩක්. ඇත්තට මේකේ තියෙන ක්ලෝරින් කියන වායුවක්. ඒ වායුව හුණුත් එක්ක මිශ්‍ර කරපු කුඩු තමයි අපිට දෙන්නේ. ඉතින් අපි ඒක තමයි මේ දාන්නේ. හරි? ඒකට টয়ලට් වලට දානවා, ඒ වගේ දානවා. ඊළඟට සමහර රටවල් වල නම් කෙලින්ම O3 දාන්නේ. ඒකට අපි කියනවා ඕසොනීකරණය කියලා. O3. හරි O3 දාලා ජලය පිරියම් කරන ඒක හුඟක් හොඳයි. මේ ක්ලෝරින් කියන්නේ විස දෙයක්. ඉතින් මේ ක්ලෝරින් දාලා තමයි අපේ රටේ ජලය පිරිසුදු කරන්නේ. ඒතර මේ ක්ලෝරින් වලට සමහර ලෝහ කොටස් දිරනවා. ඒතර අපේ මේ ක්ලෝරින් ජලය අපි දාන්නේ PVC බටනේ. ඒවෙන් යවන්න ඕනේ. ඒ හැරෙන්න තඹ බට ඒවෙන් යවන්න හොඳ නැහැ. ඒවා දිරනවා. හරි. එතකොට ඕසොනීකරණය හරි. ඊළඟට තව තියෙනවා දැන් විස බීජ විනාශ කරන සල්යාගාරවල එහෙම කරන්නේ නම් කෙලිම පාරජම්බුල කිරණ යවනවා. පාරජම්බුල කිරණ වලට නිරාවරණය කරාම ඒ පාරජම්බුල කිරණ වලිනුත් විස බීජ විනාශ වෙනවා. අපි රෙදි අවුවේ දැම්මහම අපිට පොඩි ලාභයක් තියෙනවා. මේ පාරජම්බුල කිරණ වැටිලා ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. නිසා ඒකත් අපිට ලියන්න පුළුවන්. ඉතින් ඔන්න අපි 7 වෙනි ප්‍රශ්නයට උත්තර ලිව්වා. නිවසක ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් සහ ඝනමීටර් 2ක ධාරිතාවක් ඇති ටැංකියක් භාවිතා කරනු ලැබේ. රූපයේ දක්වා ඇති පරිදි මෙම ටැංකිය මීටර් 10ක් උස 1500 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහ 25 වැඩි කිරීම 25 වන හරස්කඩ වර්ගඵලයක් සහිත ඒකාකාර කොන්ක්‍රීට් කුළුණු 4ක් මත ඇති ස්කන්ධ 1750ක් වන වේදිකාව මත තබා ඇත. ජලයේ ඝනත්වය 1000ක් යයි සලකන්න. ඉතින් දැන් මේ මෙතන අපිට පේනවා වතුර ටැංකියක්. එතකොට මේ ටැංකිය කිලෝ 50යි. හරි ඝනමීටර් 2යි. එතකොට 2යි ඝනමීටර් ධාරිතාවක් ඇති ටැංකියක් මෙහෙම හයි කරනවා. කොහොමද හයි කරන්නේ? උස මීටර් 10ක් වෙච්චි 1500 උස මීටර් 10යි කිලෝග්‍රෑම් 1500 ස්කන්ධයක් සහ 25 එතකොට මෙන්න මේ කණු තමයි මේ 25 හතරස් ඒවා. එතකොට 1500යි කිලෝග්‍රෑම්. හරි එහෙම කණු හතරක් මත 1750යි කිලෝග්‍රෑම්. මෙතන 1750යි කිලෝග්‍රෑම් වේදිකාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම උඩ තමයි තියෙන ජලයේ ඝනත්වය 1000යි. ඉතින් ටැංකිය සම්පූර්ණයෙන්ම පිරුණු විට
ටැංකියේ අඩංගු ජලයේ ස්කන්ධය කොපමණද? ඉතින් අපිට ඒකට උත්තරේ ගන්න පුළුවන්. අපි දන්නවා ඝනත්වයේ සමාන ස්කන්ධ බෙදීම පරිමාව. දැන් අපිට අහන්නේ ස්කන්ධය කොච්චරද? එතකොට ස්කන්ධය ලැබෙනවා ඝනත්වයයි පරිමාවයි. දැන් ජලයේ ඝනත්වය 1000යි කියලා දෙනවා. පරිමාව මෙතන තියෙනවා 2යි. එතකොට 1000යි ඒව දෙකක් 2000යි කිලෝග්‍රෑම්. ඔන්න අපිට පළවෙනි ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ආවා. කොන්ක්‍රීට් කුළුණු 4 මත ක්‍රියා කරන මුළු බලය කොපමණද? එතකොට කොන්ක්‍රීට් කුළුණු 4 මත ක්‍රියාත්මක වන මුළු බලය අහන්නේ. අපිට එතකොට මෙන්න මේ කණු 4ට තියෙනවා එතනින් උඩ සියලුම අයගේ බර. ඉතින් අපි බලමු දැන් මේකේ ජලය තියෙනවා. ජලයේ බර දැන් කිලෝග්‍රෑම් 2000නේ ආවේ. එතකොට 2000 නම් නිව්ටන් 20000යි. නිව්ටන් 20000යි. එතකොට අපිට හිස් ටැංකිය තියෙනවනේ. එතකොට හිස් ටැංකියේ බර ටැංකිය කිලෝග්‍රෑම් 50නේ. එතකොට කිලෝග්‍රෑම් 50 නම් නිව්ටන් 500යි. නිව්ටන් 500යි. ඊට පස්සේ මෙතන වේදිකාවක් තිබුණනේ. කොන්ක්‍රීට්ද කොහෙද වේදිකාව? එතකොට වේදිකාවේ බර වේදිකාව කිලෝග්‍රෑම් 1750යි. එතකොට 17500ක් වෙනවා එයාගේ බර නිව්ටන් වලින්. එතකොට අපිට එච්චරයිනේ තියෙන්නේ. දැන් හිස් ටැංකිය වේදිකාව ඒකේ පිරුණු ජලය. හරිද? එතකොට ওই ටික එකතු කරගමු. එතකොට අපිට ලැබෙනවා අපි මේ විදියට හදමු. එතකොට මුළු බර කණු 4ටම ක්‍රියාත්මක වන මුළු බර කියන්නේ මේ ටික එකතුව. එතකොට 0.05 5 10න් 0යි 1ක් ඉතුරු 7 1යි 8යි 2යි 1යි 3 නිව්ටන් 38000ක් වෙනවා. ඔන්න එතකොට අපි දෙවෙනි කොටසට උත්තරය ගත්තා. දැන් අපි තුන්වෙනි කොටසට යමු. එක් කුළුණක් මගින් පොළව මත ඇතිවන පීඩනය කොපමණද? එක් කුළුණක් මගින් පොළව මත ඇති කරන පීඩනය. එතකොට දැන් මේ කුළුණු 4ක් තියෙනවා. මේ 4ටම දැනෙන බර තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන් එක කුළුණකට බර අපිට දාන්න පුළුවන්. එක කුළුණකට එනවා. එතකොට 38000 බෙදන්න 4න් එතකොට 9 වරක් 4 36යිනේ. එතකොට දෙකක් ඉතුරු 20ට 5යි 9500යි නිව්ටන්. එතකොට එක කුළුණකට උඩින් එනවා බර නිව්ටන් 9500යි. මේ කුළුණටත් බරක් තියෙනවා. හරි කුළුණු 4ක්. එතකොට එක කුළුණක බර 1500යි. එතකොට එහෙමනම් එතනත් එනවා 15000ක බරක්. හරි ඒ කියන්නේ එක කුළුණක බර. මම ඒක ලියන්නම්. කුළුණක බර ඔහොම ලියනවා. එතකොට නිව්ටන් 15000. එතකොට පොළව මත මුළු බර එක කුළුණකින් එන බර. එතකොට 0.05යි 9යි 14යි එකක් ඉතුරු 2යි 24500යි නිව්ටන්. නමුත් දැන් අපෙන් අහන්නේ එක කුළුණක් මගින් පොළව මත ඇති කරන පීඩනය. ඒතර පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒතර බලය තමයි 24500යි. ඒක අපි අර වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. හැබැයි වර්ගඵලයේ තිබුණේ සෙන්ටිමීටර් වලින්. ඉතින් මීටර වලින් ඕනේ ඒක ලියන්න. එතකොට 0.25 වැඩි කිරීම 0.25. ඉතින් ඔන්න ඔහොම ගන්න ඕනේ. එතකොට 25 වරක් 25 625නේ. එතකොට 24500 බෙදන්න ඕනේ 625න්. හැබැයි 1 2 3 4 දශම ස්ථාන 4ක් තියෙන 1 2 3යි 4යි තව බිංදුවක් ඔන්න ඔහොම එනවා. ඒතර ඕක සුළු කරමු. එතකොට එනවා අපිට පීඩනය. එතකොට ලැබෙනවා 392,000යි නිව්ටන් වර්ග මීටරයට. හරි ඉතින් ඔහොම ලිව්වනම් හරි. එහෙම නැත්නම් මේක 10 බලවලින් ලියනවා නම් 3.9යි 2යි. එතකොට 10 1 2 3 4 5 10 5යි පැස්කල්. එතකොට නිව්ටන් වර්ග මීටර කියන එකට අපි ලියන්නේ
ලියන්න පුළුවන් පැස්කල්. ඉතින් ඔන්න ඔහොම ලිව්වොත් අපිට කිසිම ලකුණක් අඩු වෙන්නේ නැහැ. අපි හරියට උත්තරේ ගත්තා. දැන් ඊළඟට 4 වෙනි කොටස තියෙනවා කුළුණක් මගින් පොළොව මත ඇති කරන පීඩනය අඩු කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. එතකොට අපිට පීඩනය අඩු කරගන්න නම් අපිට තියෙන්නේ මොකක්ද? ඉතින් මේ එකම දේ තමයි පොළොව ඒ කියන්නේ පතුලේ වර්ගඵලය වැඩි කිරීම. එතකොට කුළුණේ පතුලේ වර්ගඵලය වැඩි කර ගැනීම ඇත්තට මෙහෙම කරන්න ඕනේ නැත්නම් මේක එරෙනවා. හරි කුළුණේ පතුලේ වර්ගඵලය වැඩි කර ගැනීම. ඊළඟට B කොටස බැලුවොත් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් මගින් මීටර් 30ක් ගැඹුරක් සහිත ලිඳකින් ටැංකියට ජලය සපයනු ලැබේ. පොම්පය පොළොව මට්ටමේ සවිකර ඇති අතර එහි සිට මීටර් 10ක් උසකින් ඇති ටැංකියට පොම්ප කරන ජලය මිනිත්තුවකට ලීටර් 60ක ශීඝ්‍රතාවයකින් ඇතුළු කෙරෙන අතර නලයෙන් ජලය පිටවන වේගය 2 ms ඍණ 1 වේ. ඉතින් අපි බලමු ඒ කියන විදිය අනුව අපිට මේ මොනවද අපෙන් අහන්නේ, අපි කොහොමද උත්තර දෙන්නේ කියලා. තප්පරයකදී ඉහළට එසවෙන ජල ස්කන්ධය කොපමණද? අපිට මේකේ තිබුණ මතකද මිනිත්තුවකට ලීටර් 60යි. එතකොට තප්පරයට ලීටර් කීයද කියලා අපි බලමු. තප්පරයට ලීටර එතකොට හරිම ලේසි. මිනිත්තුවකට 60 ඒක 60න් බෙදන්න. එතකොට තප්පරයට ලීටර් 1යි. තප්පරයට ලීටර් 1යි කියන්නේ ලීටරයක් කියන්නේ ලීටර් 1ක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000යි. ඝන සෙන්ටිමීටර් 1000ක් කියන්නේ ග්‍රෑම් 1000යි. හරි ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් 1යි. එතකොට අපිට කිලෝග්‍රෑම් වලින් ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ඒක තමයි පළවෙනි කොටසට උත්තරය. ලිං පතුලේ විභව ශූන්‍ය මට්ටම ලෙස සලකා නලයේ කෙළවරින් තප්පරයට පිටවන ජලය ලබාගත් විභව ශක්තිය ගණනය කරන්න. එතකොට දැන් පොළව තියෙනවා මෙහෙම. මේ පොළවේ ලිඳ තියෙනවා. ඊට පස්සේ ටැංකියයි හරිය තියෙනවා උසට. මේ ටැංකිය හරිද? ඔහොම තියෙනවා. එතකොට මේ පොළවේ ඉඳන් මීටර් 30ක් ගැඹුරින් තමයි ලිඳ. ඉතින් අපි වතුර මට්ටමත් 30 කියලා ගමු. මේ උස 10යි. එතකොට මේ පතුල විභව ශක්තිය බිඳු මට්ටම නම් මෙතෙන්ට එනකොට උස 40යි. එහෙනම් විභව ශක්තිය හොයන්නේ කොහොමද? දැන් දෙවෙනි කොටස විභව ශක්තිය ගන්නේ mgh වලින්. m කිලෝ 1යි g 10යි h කියන්නේ එතකොට 30යි 10යි 40යි. එතකොට සුළු කරොත් 400යි ජූල්. එක තප්පරයකට වතුර කිලෝ 1යි යන්නේ. හරි ඒ තප්පරයකට අවශ්‍ය විභව ශක්තිය ජූල් 400යි. නලයේ කෙළවරින් තප්පරයකදී පිටවන ජලයේ චාලක ශක්තිය සොයන්න. දැන් මේ මෝටරෙන් මේ බටෙන් ඇවිල්ලා මේ ටැංකියට වතුර විදින වේගය 2යි. මෙතන එහෙනම් චාලක ශක්තියකුත් මේ ජලයට තියෙනවා. එතකොට චාලක ශක්තිය හොයමු. චාලක ශක්තිය මේ හැම එකක්ම හොයන්නේ අර තප්පරයකට එළියට එන ජල ප්‍රමාණය. එහෙනම් භාගයයි mv වර්ගය. එතකොට භාගයයි m කියන්නේ කිලෝ 1යි, v කියන්නේ 2යි 2 වර්ගය. ඉතින් 2 වර්ගය 4යි. 4 2ෙන් බෙදනවා. එතකොට 2යි ජූල්. ඔන්න චාලක ශක්තිය ජූල් 2යි. දැන් අපි 4 වෙනි කොටසට යමු. දෙන ලද තත්ත්ව යටතේ වතුර පොම්පය වොට් 1000ක ශීඝ්‍රතාවකින් විදුලි ශක්තිය පරිභෝජනය කරන්නේ නම් පොම්පයේ ප්‍රතිදාන ක්ෂමතාව සහ කාර්යක්ෂමතාව සොයන්න. දැන් අපි ගත්තොත් මේ පොම්පෙන් කරන වැඩ ටික අපි බලමු. පොම්පේ ප්‍රතිදාන ක්ෂමතාව. මේ ක්ෂමතාව කියන්නේ තප්පරයකට කරන ශක්තිය.
හරිද? එතකොට තප්පරයකට අපි දන්නවා කිලෝ එකක් නේ උඩට අරන් ආවේ. එතකොට තප්පරයකට කරන ශක්ති දෙකක් තියෙනවා. එකක් තමයි අර විභව ශක්තිය, අනික චාලක ශක්තිය. අපිට විභව ශක්තිය ආවේ ජූල් 400යි, චාලක ශක්තිය ආවේ ජූල් 2යි. එතකොට 402යි ජූල්. හැබැයි ඒ තත්පරයට හරි ඒ නිසා අපි ශ්‍රමතාව ලියන්නේ වොට් වලින්. එතකොට මේ තප්පරයට ජූල් කියන එක තමයි අපි ලියන්නේ W අකුර. හරි තප්පරයට ජූල්. ඉතින් W අකුර දාලා ලියන්න ඕනේ. ඊළඟට බලන්න අපි මේ මෝටරේට වොට් 1000 දුන්නට එයා වැඩ කරන්නේ මෙච්චරයි. හරි විභව ශක්තිය 400යි, චාලක ශක්තිය 2යි. බලන්න ඉතුරු සේරම නාස්ති වෙනවා. එතකොට අපෙන් අහනවා කාර්යක්ෂමතාව. ඉතින් මේ කාර්යක්ෂමතාව කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාව. එහෙම නැත්නම් ප්‍රතිදාන ශක්තිය කිව්වත් කමන්නේ. අපි දැන් ක්ෂමතා දීලා නිසා ක්ෂමතාව බෙදීම ප්‍රධාන ක්ෂමතාව වැඩි කිරීම 100. ඉතින් ඒකට ආදේශ කරමු මම මෙතනින් ලියන්නම්. ප්‍රතිදාන ක්ෂමතාව 402යි. අපි දෙනවා වොට් 1000ක් දෙනවා කියලා ගාන තියෙනවා. විදුලිය ගන්නවා 1000ක්, ජූල් තප්පරයට ජූල් 1000ක්, වැඩ කරන්නේ 402යි. එතකොට 100ට කීයද? ඉතින් අපි මේ බිංදු දෙකට බිංදු දෙකක් කපමු. තව 10න් බෙදුවොත් මෙතනට දශම තිතේනවා 40.2යි 100ට. ඉතින් ඔන්න අපි දැන් 9 වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි 10 වන ප්‍රශ්නය. ඒකේ ඒ කොටස 1 විද්‍යුත් උපකරණයක් හරහා විභවාන්තරයක් සපයා ඇති විට එය තුලින් I ධාරාවක් ගලා යයි. උපකරණය මගින් ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඒ කියන්නේ අර මේ අහන්නේ තප්පරයකට ශක්තිය ජූල් කොච්චර එනවද කියලා. ඉතින් ඒකේ සමීකරණය තමයි P = VI. හරි වෝල්ටීයතාවයේ ධාරාවේ ගුණිතය තමයි මේ ක්ෂමතාව කියලා කියන්නේ. ශක්තිය උත්සර්ජන ශීඝ්‍රතාව කියලා කියන්නේ. මේකට අපි කියනවා වොට් අගය කියලා. ඒ නිසා එයාට ඒකට උත්තරය අපි මෙහෙම ගමු. ඊළඟට R ප්‍රතිරෝධයක් කරහා I ධාරාවක් ගලා යන විට ප්‍රතිරෝධය හරහා තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාව P සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. ඉතින් ඒකත් ලියා දක්වන්න කිව්වහම නිකන් ලිව්වහම ඇති. P = එතකොට මේ කියන අකුරු වලින් ඕනේ ලියන්න I වර්ගය R. ඉතින් ඒක ගන්නෙ මෙහෙමයි. දැන් ගන්න කියලා නැහැ. ඒක අපිට කිව්වොත් මේක ලබා ගන්න කියලා අපි ගන්නෙ මෙහෙමයි. දැන් P = VI කියලා සමීකරණයක් තියෙනවා. තව තියෙනවා V = IR. ඒකට අපි කියන ඕම්ගේ නියමය. එතකොට මේ V වෙනුවට දාන්න පුළුවන් IR. එතකොට අපි ඒක දානවා මෙතෙන්ට. ඒක අපි ලියනවා. V වෙනුවට IR යෙදුව විට V = එතකොට V වෙනුවට දාන්නේ IR. එතකොට මේ හිටපු y ඔහොම ඉන්නවා. අන්න එතකොට එනවා P = I වර්ගය R. ඉතින් තව සමීකරණයක් තියෙන එක මම කියන්නම්. තව තියෙනවා දැන් මෙතනින් I යුක්ත කරගන්න. I කියන්නේ V බෙදීම R. ඒක මෙතෙන්ට දැම්මොත් එනවා P = V වර්ගය බෙදීම R. ඉතින් ඔන්න ඔය ක්ෂමතා හොයන්න කිව්වොත් අපි එක්ක පාවිච්චි කරනවා මේක, එහෙම නැත්නම් මේක, එහෙම නැත්නම් මේක. ඉතින් දැන් මේ ගැටලුවට මේ ටික අවශ්‍ය නැහැ. මේක නිකන් ලිව්වහම හරි. රටවල් දෙකක ජාතික විදුලි බල සැපයුමේ වෝල්ටීයතාව වෝල්ට් 240 සහ 120 වේ. ඉතින් දැන් අපේ රටවල් වල එන්නේ 230 කියලා අපි කියන්නේ. ඉතින් අපි ඒක ලේසියට ගණන් හදන ලේසියට 240 කියලා ගමු. ඒතර තව රටක 120යි. ඉතින් සමහර රටවල් වල වෝල්ට් 120යි. ඒකට හේතු තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. හරි විදුලි කේතල් දෙකක් 240යි වෝල්ට් 1යි කිලෝවොට් සහ 120යි වෝල්ට් 1යි කිලෝවොට් ලෙස ක්‍රමාංකනය කර ඇත.
මෙම කේතල් දෙක පිළිවෙලින් 240යි වෝල්ට් සහ 120 සැපයුම් වෝල්ට්‍යතා දෙකට සම්බන්ධ කර ඇති විට එක් කේතලය තුලින් ගලන ධාරාව සොයන්න. ඉතින් අපිට හරි ලේසි ඒකට උත්තරේ ගන්න. අපි මේ සමීකරණය දන්න නිසා අපි ගමු. එතකොට P සමානයි අපිට ලියන්න ඕනේ අපෙන් අහන්නේ ධාරාව. ඉතින් ධාරාව අහන නිසා P සමානයි VI කියන සමීකරණය ලියමු. එතකොට පිළිවෙලින් එතකොට මුලින්ම අපි ලියමු P කියන්නේ 1 කිලෝවොට්. ඒ කියන්නේ 1000 වොට්. එතකොට 1000යි V කියන්නේ 240යි. එහෙමනම් I කීයද? එතකොට අපි කැල්කියුලේටරේ පාවිච්චි කරලා බෙදමු 1000 බෙදන්න 240න්. එතකොට Iට ලැබෙනවා I සමානයි 4.167 ඇම්පියර් කියලා. 6 ඒවම ටිකක් ආවේ. ඉතින් අපිට මෙහෙම දාන්න පුළුවන්. දැන් අපි ඊළඟ රටට අපි දානවා P සමානයි VI. එතකොට P කියන්නේ ඒකේ 1000යි අර කේතලේ 1000යි. හැබැයි V කියන්නේ 120යි. 120යි I. එතකොට එතන උත්තරය අපිට ගන්න පුළුවන් 1000 බෙදනවා 120න්. එතකොට එනවා I සමානයි අර වගේ දෙගුණයක් 8.333 ඇම්පියර්. ඉතින් ඔන්න ඔය වගේ අපිට ඒ උත්තර දෙක ගන්න පුළුවන්. අපි දෙක කොටසට යම්. එකම ප්‍රතිරෝධය සහිත සන්නායක කම්බි මගින් කේතල් ප්‍රධාන සැපයුමට සම්බන්ධ කර ඇතිනම් වැඩිපුර තාපය ජනනය වන්නේ කුමන පරිපතයෙන් දැයි පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ කේතලේ තියෙනවා මෙහෙම දඟරයක්. ඒ දඟරේ විස්තර තමයි මේ කිව්වේ 1 කිලෝවොට් කියලා. ඉතින් අපිට ගෙවල් වල තියෙනවා ප්ලග් එක. ඉතින් ඇත්තට මේකටත් වයර් සම්බන්ධ වෙනවා. හරිද? ඉතින් මේ වයර් දෙක තමයි අන්තිමට මෙන්න මෙහෙම සම්බන්ධ වෙන්නේ. එතකොට මේකට සම්බන්ධ කරන්න ගන්න මේ කේතල් දෙකටම එක වගේ වයර්ලු පාවිච්චි කරන්නේ. ඉතින් මේ වයර් අපි හදන්නේ ප්‍රතිරෝධය ඉතා අඩු වෙන්න තඹ සාමාන්‍යයෙන් හොඳ මහතක් තියෙන වයර් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කොහොම වුණත් මේවාට අර මෙයාගේ නියමිත ප්‍රතිරෝධයට අමතරව මේ විදුලි පරිපතේ හැම වයර් එකකම චූටි හරි ප්‍රතිරෝධයක් තියෙනවා. මම ඒක ගන්නම් කොම් 0.2යි කියලා. ඉතින් ඒ වගේ පොඩි ප්‍රතිරෝධයක් හරි තියෙනවා. ඉතින් ඒ ප්‍රතිරෝධය ඇත්තටම ඉතා අඩු කරගන්න ඕනේ. ඒක අඩු කරගන්න නම් කම්බි මහත වෙන්න ඕනේ. ඊළඟට පුළුවන් තරම් දිග අඩු කරගන්න ඕනේ. එතකොට ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කම්බි හදන්න ඕනේ ප්‍රතිරෝධකතාව අඩු ලෝහයකින්. ඒ කියන්නේ තඹ වගේ ලෝහයකින් හදන්න ඕනේ. දැන් මේ කේතල් දෙකටම එක වගේ වයර් දානවලු. ඉතින් මම මේ 0.2 දැම්මට අපි මේ ප්‍රතිරෝධයට R කියලා හිතමු. හරිද? දැන් එක වගේ සන්නායක කම්බි දානවා. එතකොට දැන් අර ධාරා යනකොට දැන් මෙහෙම ධාරාව ගියොත් ඔහොම ගිහිල්ලා එනකොට ඇත්තටම මේ කම්බි වලිනුත් විදුලිය තාපයට හැරෙනවා. අන්න ඒක වැඩි මොන පරිපතේද කියලා අහන්නේ. හරිද? එතකොට අපි බලමු. අපි ගමු මෙහෙම. දැන් වෝල්ට් 240යි 1 කිලෝවෝල්ට් කේතලයට දැම්මොත් P සමානයි I වර්ගය R. මොකද දැන් අපි මේකට දාන්න ඕනේ. මේකට තියෙනවා VI දාන්න එපා. මොකද දැන් මේ කම්බි වලට ලැබෙන වෝල්ට්‍යතාව කීයද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම මේක 240 වුණාට මෙයාට 240ම ලැබෙන්නේ නැහැ. අපි අර ගාන හැදුවට 240 දාලා එයාට ලැබෙන්නේ 239යි කියලා හිතන්න. එතකොට 1 වෝල්ට් එකක් මෙයාට ලැබෙනවා. ඉතින් මේක හරියටම දන්නේ නැහැ. හැබැයි මෙයාගෙන් යන ධාරාවම මේ කම්බි වලින් යනවා. ඒ නිසා I වර්ගය R ගෙන් ගමු. එතකොට මම මේක ගන්නම් P1 සමානයි I වර්ගය R. හරි, ඒක අංක 1. ඊළඟට 120යි වෝල්ට් 1 කිලෝවොට් කේතලයට ඒකට දානවා P2 සමානයි I වර්ගය R. I වර්ගය R. එතන මේක I
1 වර්ගය මේක i2 වර්ගය. හරි එහෙම ගමු මේක අංක 2. දැන් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. එතකොට ධාරාව වැඩි නම් දැන් ප්‍රතිරෝධය නියතනේ R නියතයි ධාරාව වැඩි පරිපතේ තාපහානිය වැඩි. එහෙම නැත්නම් ශක්ති හානිය වැඩි. ඇතර විදුලි ශක්තිය නාස්ති වෙන්නේ කොයිකෙන්ද කියලානේ අහන්නේ. වැඩිපුර තාපය ජනනය වන්නේ. එතකොට අපි ලියනවා ධාරාව වැඩි පරිපතේ තාපය ජනනය වැඩි. තාපය වැඩියෙන් ජනනය වෙනවා. එතකොට තාපය ජනනය වෙන්නේ 120යි වෝල්ට්. එම නිසා 120යි වෝල්ට් 1 කිලෝවොට් කේතලයෙන් තාපය ජනනය වේ. ඉතින් ඇත්තටම අන්න ඒකමයි. දැන් බලන්න මේ වෝල් ගාන අඩු නම් අපි හිතමු 12යි වෝල්ට් වගේ නම් ඒ ඇත්තටම විශාල ධාරාවක් ඕනේ. ඒක ලොකු ධාරාවක් ඕනේ නම් අර කම්බි වලින් තාපය හානි වෙනවා වැඩි. අන්න ඒ නිසා තමයි මේ විදුලිය සම්ප්‍රේෂණයේදී අපි ලොකු වෝල්ටේජ් පාවිච්චි කරනවා. 1,32,000යි වෝල්ට් වගේ වෝල් ගාන වැඩි නම් අපිට පුළුවන් අඩු ධාරාවකින් ශක්තිය සම්ප්‍රේෂණය කරන්න. ධාරාව අඩුයි නම් අර කම්බි වලින් නාස්තිය අඩු වෙනවා. ඉතින් වැඩි වෝල්ටේජ් අඩු වෝල්ටේජ් බවට පත් කරන්න පාවිච්චි කරන ට්‍රාන්ස්ෆෝමරේ පරිණාමකේ මෙන්න මෙහෙම තමයි පරිණාමකයේ සංකේතය. ඉතින් පරිණාමක පාවිච්චි කළ වෝල්ටේජ් එක අඩු වැඩි කරගෙන ධාරාව ඒ විදිහට හදාගෙන අපිට පුළුවන් විදුලි නාස්තිය අඩු කරන්න. ඉතින් ලංකාවේ යන්නේ ඒ වගේ. ඉතින් අපේ ගෙවල් වල වෝල්ටේජ් වෝල්ට් 240යි. එතකොට අපේ රටේ තඹ කම්බි එහෙම ගණන්. ඒ නිසා අපිට වෝල්ට් 120න් අපිට විදුලිය දුන්නොත් තව කම්බි මහත් කරන්න ඕනේ. එතකොට මේ අපිට වියදම වැඩි. ඒ නිසා වෝල්ට් 240න් දෙන එක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට හීනි තඹ කම්බි වලින් අපේ විදුලි උපකරණ පාවිච්චි කරගන්න පුළුවන්. හරි නේද? ඒකත් අවබෝධ වුණා. දැන් අපි ඊළඟ කොටසට යමු. ඉහත B2 කොටසේ සඳහන් කරන ලද පරිපතේ ශක්ති හානිය අඩු කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. මෙහිදී සැපයුම් වෝල්ටේජ් වෙනස් කළ නොහැකි බව සලකන්න. ඉතින් අපිට කියනවා මේ දෙවෙනි පරිපතේ ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වෝල්ට් 120 කියන පරිපතේ ශක්ති හානිය අඩු කරගන්න ක්‍රමයක් යෝජනා කරන්නලු. අපිට එතකොට ඒකට කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් වෝල්ටේජ් 120යි. ඒක වෙනස් කරන්න බෑ. එතකොට මේ කේතලේ ආරෝමේව කරන්න බෑ. මොකද එතකොට කේතලේ කැඩිලා යනවා. අපිට තියෙන්නේ මේ වයර් ටික වෙනස් කරන එක විතරමයි. එහෙනම් අපිට ලියන්න වෙන්නේ වයර් වල ඒ කියන්නේ සම්බන්ධක කම්බි වල ප්‍රතිරෝධය අඩු කිරීම කියලා ලියලා අපිට පුළුවන් ඕන ලියන්න ඒ සඳහා ප්‍රතිරෝධකතාව අඩු තඹවැනි කම්බි භාවිතා කිරීම. ඊට පස්සේ මොකද මෙහෙම සමීකරණයක් තියෙන්නේ ප්‍රතිරෝධය ලැබෙනවා රෝ L යට A කියන සමීකරණය. රෝ කියන්නේ ප්‍රතිරෝධකතාව. ඒතර අපිට ඕනේ ප්‍රතිරෝධය අඩු කරගන්නනේ. ප්‍රතිරෝධකතාව අඩුයි. එතකොට දිග අඩු කරගන්න ඕනේ. හරස්කඩ වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒවා ලියන්න. ඒ සඳහා ප්‍රතිරෝධකතාව අඩු කම්බි භාවිතා කළ හැකිය. දිග අඩු කම්බි භාවිතා කළ හැකිය. හරස්කඩ වර්ගඵලයේ වැඩි කම්බි භාවිතා කළ හැකිය. ඇත්තටම මම හතරක් ලිව්වට උන් එකක් තිබ්බනම් ඇති. මොකද ඒගොල්ලෝ අහන්නේ අපින් අහන්නේ එක ක්‍රමයක් යෝජනා කරන්න කියලා. ඉතින් ඔන්න අපි ඒකටත් උත්තර ගත්තා. වෝල්ටීයතාව 120යි වෝල්ට් සහ 240යි ලෙස විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන දෙකක සිට කිලෝමීටරයක් දුරින් පිහිටි නිවෙස් දෙකක් පහත රූපයේ දක්වා ඇත. විදුලි බල සම්ප්‍රේෂණය සඳහා හරස්කඩ වර්ගඵලය 8 වැඩි කිරීම 10 ඍණ 6 වන තඹ සහ ඇලුමිනියම් කම්බි භාවිතා කළ හැකිය. තඹවල ප්‍රතිරෝධකතාව 1.7යි 10 ඍණ 8ක් ඕම් මීටර සහ ඝනත්වය 8900ක් වන අතර ඇලුමිනියම් වල මෙම අගයන් 2.5යි 10 ඍණ 8යි
2800යි ඝනත්වය 2800ක් වේ. දී ඇති දත්ත ඇසුරෙන් භාවිතා කළ තඹ සහ ඇලුමිනියම් කම්බි දෙකෙහි ප්‍රතිරෝධය සහ ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපි බලමු මේ ඉස්සර වෙලා යාලා කියනවා ඇලුමිනියම් හරි අපෙන් අහන්නේ මොකද්ද? භාවිතා කළ තඹ සහ එතකොට තඹ සඳහා එතකොට මේ ප්‍රතිරෝධය ලැබෙනවා රෝ එල් යට ඒ කියන සමීකරණයෙන්. රෝ එල් යට ඒ කියන සමීකරණයෙන් ඉස්සෙල්ලා ඇතර මේ විදුලිය බෙදා හරින කම්බි දෙකක් ඕනනේ. අපි එක කම්බියක හොයමු. එක කම්බියක එනත එක කම්බියක එහෙම ලියමු. රෝට දාමු තඹවල ප්‍රතිරෝධකතාව කීයද බලන්න. තඹවල වරද්දන්න එපා. ඇලුමිනියම් තඹ සඳහා ප්‍රතිරෝධකතාව 1.710 1.710 ඍණ 8යි. කම්බියේ දිග මීටර 1000යි. මොකද කිලෝමීටර එකක් නේ තියෙන්නේ. එතකොට කම්බියේ හරස්කඩ වර්ගඵලය අපි බලමු. අපිට තියෙනවා දැන් මේ මෙතන ලියලා තියෙනවා 8යි 10 ඍණ 6යි වර්ග මීටර. එතකොට මොකුත් පරිවර්තනය කරන්නේ නැහැ. අර සෙන්ටිමීටර තිබුණා නම් තමයි මම හදන්න ඕනේ. ඉතින් මේක සුළු කරගන්නයි අපිට ඕනේ. අපි සුළු කරගමු. එතකොට 10 ඍණ 6ට මේකෙන් ඍණ 6ක් කැපිලා ගියොත් ඍණ 2යි. ඍණ 2ට මේකෙන් 2ක් කැපිලා යනවා. එතකොට තව 10යි. එතකොට 17 බෙදීම 8 තමයි උත්තරේ එන්නේ. ඉතින් අපිට පුළුවන් කැල්කියුලේටරයක් පාවිච්චි කරලා බෙදන්න. එතකොට එනවා 2.125 ඕම් කියලා ලැබෙනවා. ඔන්න තඹ කම්බි එකක ප්‍රතිරෝධය. දැන් කම්බි දෙකක් තියෙනවානේ. කම්බි දෙකෙහිම ප්‍රතිරෝධය කියලා මේක නැවත වැඩි කරන්න දෙකෙන්. එතකොට එනවා එතකොට 2.125 වැඩි කිරීම 2 සමානයි 4.25 ඕම්. ඉතින් මේ ඒකකක් තියෙන්න ඕනේ නැත්නම් ලකුණු ගන්න බෑ. දැන් අපි ඇලුමිනියම් සඳහාත් අපි මේ විදියටම ගමු. ඇලුමිනියම් එක කම්බියකට ගමු. එක කම්බියකට R සමානයි රෝ L බෙදීම A. ඉතින් මේකට ආදේශ කරගමු අගයන් ටික. ඒතර ඇලුමිනියම් වල ප්‍රතිරෝධකතාව හරි මේ බලන්න තඹ සඳහා මෙතරයි ඝනත්වය මෙතර. ඇලුමිනියම් වල මෙමා කියන්නේ. ඒතර ප්‍රතිරෝධකතාව 2.5යි 10 ඍණ 8යි. එතකොට දිග මීටර 1000යි එක කම්බියකට බෙදීම හරස්කඩ වර්ගඵලය අර තිබිච්ච අගයමයි 8 වැඩි කිරීම 10 ඍණ 6යි. එතකොට අර වගේම මේ ඍණ 6ට මෙන් ඍණ 6ක් කැපිලා ගිය ඍණ 2යි. ඒ ඍණ 2ට මෙතන 100ක් මේ 10න් 10 කියන්නේ 10 3නේ දෙකක් කැපිලා යනවා. එතකොට 10යි. එතකොට 25 බෙදීම 8 තමයි අපිට ලැබෙන්නේ. එතකොට 25 අපි 8න් බෙදමු කීයද කියලා බලන්න. 3.125 ඕම් කියලා අපිට ලැබෙනවා. එතකොට කම්බි දෙකම ගත්තොත් දැන් කම්බි දෙකක්නේ. කම්බි දෙකටම ගත්තොත් මේක දෙකෙන් වැඩි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කැල්කියුලේටර් පාවිච්චි කරන්න දෙන නිසා දෙකෙන් වැඩි කරන්න 6.25 ඕම් කියලා අපිට ලැබෙන ඔන්න කම්බි දෙකේ ප්‍රතිරෝධ. ඉතින් ඊළඟට අපි එතනින් අතර වෙලා බෑ. අපෙන් අහනවා මේ කම්බි වල ප්‍රතිරෝධය සහ ස්කන්ධය. ඒතකොට ස්කන්ධ හොයන්න ඕනේ. ඉතින් අපි ස්කන්ධ සොයන්න පාවිච්චි කරන්නේ ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. හරි ස්කන්ධ බෙදීම පරිමාව. එතකොට එක කම්බියකට කියලා ලියන්න. එක කම්බියකට එක කම්බියක් ගත්තොත් දැන් අපි දැන් ඉස්සෙල්ලා කොප ගමු. තඹ කොප එක කම්බියකට ඝනත්වය 8000යි. කීයද ඝනත්වය? 8900යි. හරිද? තඹ සඳහා ප්‍රතිරෝධකතාව සහ ඝනත්වය. ඝනත්වය 8900
සමානයි m බෙදීම v පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඉතින් 8 වැඩි කිරීම 10 ඍණ 6 වර දිග 1000යි. ඉතින් මේ ටික මේකෙන් වැඩි කරන්න. එතකොට m වල ලැබෙනවා m සමානයි. එතකොට ඔක්කොම සුළු කරාම එනවා. දැන් කැල්කියුලේටරේ පාවිච්චි කරලා සුළු කරොත් 71.2 කිලෝග්‍රෑම් කියලා අපිට ලැබෙනවා තඹ කම්බියේ ස්කන්ධය. දැන් කම්බි දෙකේම ස්කන්ධය කියන්නේ ඉතින් මේක දෙකෙන් වැඩි කරගන්න ඕනේ. ඉතින් මේක දෙකෙන් වැඩි කරොත් එනවා 1000 කීයද 71 142.4යි. අපි මම මෙතන ලියන්නම් කම්බි දෙකෙහිම ස්කන්ධය 142.4යි කිලෝග්‍රෑම්. දැන් මේ පැත්තෙන් මම ලියන්නම් ඇලුමිනියම් වල මේවා ඇත්තට එක යට එක ලස්සනට ලියන්න ඕනේ. Al සඳහා රෝ සමාන m බෙදීම v. එතකොට m රෝ කියන්නේ ඇලුමිනියම් වල මේ මාගයන් මෙන්න 2800යි ඝනත්වය 2800යි ස්කන්ධය අපි දන්නේ නැහැ. පරිමාව හරස්කඩ වර්ගඵලය 8 වැඩි කිරීම 10 ඍණ 6යි. ඒකේ දිග 1000යි එක කම්බියකට ගත්තේ. අපි ඔක වැඩි කරලා බලමු කීයද කියලා. එතකොට 28 8න් වැඩි කරන්න. එතකොට එනවා 224ක්. එතකොට 224යි. එතකොට මෙතන තව බිංදු 2යි. මේ 3ට මේ 3ක් කැපිලා ගියොත් 10 ඍණ 3නේ ඉන්නේ. ඔන්න ඕක තමයි m කියන්නේ. එතකොට මේ 10 ඍණ 3ට මේ දෙකක් කැපිලා තව දශමයක් අයින් වෙනවා 22.4යි කිලෝග්‍රෑම් එක කම්බියක ස්කන්ධය. එතකොට කම්බි දෙකෙහිම කියලා මේක දෙකෙන් වැඩි කරා නම් හරි. එතකොට එනවා 44.8යි කිලෝග්‍රෑම්. ඔන්න කම්බි දෙකේ ස්කන්ධත් අපි හෙව්වා. ඊළඟට අපෙන් අහන කම්බි තමයි එක් කම්බි වර්ගයේ භාවිතයේ ඇති වාසියක් සහ අවාසියක් සඳහන් කරන්න. එක් කම්බි වර්ගයේ භාවිතය අපි ලියමු. තඹ භාවිතයේ කියලා ලියමු. තඹ භාවිතයේ වාසියක් තමයි වාසියක් අපි ලියමු. ප්‍රතිරෝධය අඩු නිසා ප්‍රතිරෝධය අඩු නිසා කම්බි වලින් අයි වර්ගයේ ආර්ට අනුව එම ලියමු නේද? ආර් වර්ගයේ ආර්ට අනුව තාපය උත්සර්ජනය වීම අඩුයි. හරි ඒක වාසියක්. හරි මොකද තඹ සඳහා. එතකොට ඒකට අවාසියකුත් අපි ලියමු. ඉතින් අවාසියක් තමයි ලියන්නේ. කොහොමද ලියන්නේ? දැන් අපි දන්නවා අපේ මේ විදුලි පද්ධතිය අපි ගෙවල් වයරින් කරන්න පාවිච්චි කරන්නේ තඹ කම්බි. නමුත් පාරේ විදුලි වයර් ඔක්කොම හදන්නේ ඇලුමිනියම් වලින්. ඇයි ඉතින් මේ මෙහෙම ප්‍රතිරෝධය අඩු නේ තඹවල. නමුත් ඇලුමිනියම් පාවිච්චි කරන්නේ ඇයි? ඇත්තටම ස්කන්ධය අඩු නිසා. මොකද ස්කන්ධය වැඩි වුණා නම් අපිට ඇලුමිනියම් කම්බි ඒ කියන්නේ තඹ කම්බි දැම්මා නම් ඒ කම්බි වල බරට කඩා වැටෙනවා. හරි එතකොට කණු ළඟ හිටවන්න වෙනවා. එහෙනම් අවාසියක් ලියමු. මොකද කොපර් කම්බි වල ස්කන්ධය වැඩි නිසා කඩා වැටීමේ අවදානම වැඩි. කඩා වැටීමේ අවදානම වැඩි.